ඉතින් ලෙඩ වෙනවා. මහත්තයෝ තනියම නෙමෙයි ගියේ. මම තනියම ගියේ නෑ. තව කට්ටිය නගිනවා. තව කණ්ඩායමක් ඉන්නවා. තව කණ්ඩායම් යනවා. ලංකාවේ මොකද තනියම කියලා. ඉතින් අද 18 පහක් ගිහිල්ලා ආවා. දැන් තාම හිතේ ආසාවක් තියෙනවා උඩටම යන්න ඕනේ කියලා. ඉතින් 18000 දිහා ගිහිල්ලා මහත්තයෝ මොකද්ද මහත්තයෝ ලැබුණ අත්දැකීම්? අත්දැකීම් කියන්නේ මම අහලා තිබුණාට මම ඉතින් ඒ අත්දැකීම් විඳලා තිබුණේ නැහැනේ. ඒ නිසා මට ඒක අර දෙක තැනක් තියෙනවා බේස් කැම්ප් කියලා. මේ ඉතින් එතනට මම ගියා. ඉතින් මගේ කඳු නගින එක මගේ පොඩි කාලේ නම් ඒක විනෝදාංශය. එහෙමයි. ඉතින් මේ සති දෙකක් තිස්සේ එක දිගට යන්න ඕන. එහෙමයි. මේ අද 10ට 10 වෙනකන් යන්න. ඉතින් තාම හිතේ ආසාවක් තියෙනවා. ඒක උඩට යන්න ඕනේ කියලා. මම දැන් ඇයි මේ ආසාව වගේ තියෙන්නේ කියලා. මාත් ඇයිද හිතේ හැරුනේ? මම හිතෙන්ද කියලා සූදානම් වෙලා ගියේ. හිතෙන්ද විතරයි. එහාට යන කට්ටිය ඉන්නවද? එහාට යන කට්ටිය ඉන්නවා නේද? මේ ඒ කියන්නේ මේ කට්ටිය දැන් විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒකට ලෝකෙම්ම කණ්ඩායමක් තමයි අවුරුද්දකට සැරයක් සූදානම් වෙන්නේ. මගේ වෙන කිසිම දෙයක් පස්සම දුවන්නේ නැහැ. මට ඔය දේ මගේ සිතින් අයින් කරගන්න බැහැ. මට යන්න ඕන. දවස් කීයක් ගියාද ඔය ටික යන්න? සති දෙකක් මම නැග්ගා. ඒ අවශ්‍ය ආහාර ඔක්කොම මාත් අරගෙන යනවා. අර අධිපෝෂ්‍ය ආහාරම ගත්ත සමෙන් අනිත් දේවල් වල මේ තමයි දවසේ දුරින් තියනවා මේ පොඩි ලොච්චි වගේ හදලා. ඒක කියන පරිප්පු හොදි සුදුපත් තික්කුයි අර කෑල්ල ටිකක් වගේ තමයි හම්බෙන්නේ. ඉතින් එහෙම ඒව කාලා එහෙම තමයි ජීවත්. ඒ හිමාලයේ කඩක් තියනවද? මේ බේස් කැම්ප් එකට යනකම් තියනවා. එහෙමයි. ඒ කියන්නේ අවශ්‍ය මූලිකම පහසුකම් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙමයි. එතනින් එහාට නගින ටික තමයි සාමාන්‍යයෙන් අපි ටෙන්ට් කුඩාරම් හදාගෙන ඒක නිලත් යන්න ඕනලු මේ ආපහු කියන්නේ මරුණොත් එහෙම ඒගොල්ලෝ කිසිම වකීමක් ගන්න නැහැ. එහෙමයි. ඔව් ජීවිතාන්තකුත් තියෙනවා. ඒතකොට දැන් අසනීප වෙනාට මොකද වෙන්නේ? අසනීප වෙන අය හෙලිකොප්ටර් වලින් පල්ලෙහාට ගේනවා. එහෙමයි. බේස් කැම්ප් වෙනකම්. ඔව්. එහෙම නැත්නම් ඔය අශ්වය ඉන්නවා තව මේ හරක් වර්ගයක් කුළු හරක් වර්ගයක් ඉන්නවා. ඒ කට්ටියගෙන් පල්ලෙහාට අරගෙන යනවා. එහෙමයි. ඒ කියන්නේ ජනාවාසක් තියනවද? ජනාවාස තැනින් තැන තියෙනවා. ඒකට යන්න මුකුත් නැහැ. ඒ කියන්නේ මුලින් හොඳ පරිසර පද්ධතියක් තියෙනවා. හොඳට කැලේ ඔක්කොමත් එක්ක ගම්මියම් ගම්මදී යන්න පුළුවන්. උඩට යන්න මේ තනකොළ ගහ මේ ගානේ ශේෂ වෙලා යනවා. අන්තිමට ගලුයි වැලි හිමයි තමයි දකින්න හම්බෙන්නේ. එහෙමයි. ඒතර ඒ යන වෙලාවේ මහත්තයාට ආගමික පැත්තට සම්බන්ධ අය හම්බුනේ නැද්ද? ඔය ඉන්නවා කියනවා ඍෂිවරු ඉන්නවා කියනවා තාපසවරු ඉන්නවා කියනවා. ඒ දේවල් වලට තව ඉතින් එහාට යන්න ඕනවා. අයින් එහාට යන්න ඕනේ. පල්ලෙහාම මුකුත් නැහැ. පල්ලෙහා සිද්ධාස්ථානයෙන් තියෙනවා. ඒක විහාරෙම හදලා තියෙනවා. මට එහෙම හම්බෙන්නේ නැහැ තමයි. ඒ ඔය බේස් කැම්පින් උඩට විස්තර කියන්නේ ඔය උඩට තමයි මොකද යන්න try කරන්නේ. තියෙනවනේ ඒ කියන්නේ ඔක්සිජන් අරන් යන්න ඕනෙලු. එහෙම. උඩට ඔක්සිජන් නැහැ තමයි. හුස්ම ගන්න බෑ අඩි 26000 උඩට කියන්නේ මාරාන්තික කලාවේ. ඒ කියන්නේ ජීවිතයේ ඕනම අවස්ථාවක මරණයක් සිද්ධ වෙන්න පුළුවන් කියන දේ ඒගොල්ලෝ කියනවා. ඉතින් ඔක්සිජන් තරගෙන තමයි අර අපි උඩට කියලා යන්න ඕනේ. එහෙමයි. ඉතින් මම ඒ කාර්යය මගේ ජීවිතයත් මම නැතද සතුටුන්නේ. සතවා කරනවා ඒකට මගේ හිතේ කොහොමද තියෙනවද කරන්න පුළුවන් කියලා. ඔබ කලා කියලා ලැබෙන දේ මොකක්ද? ඒක ලැබෙනවා නම් මේකනේ. ඔය වේද අතර අපායෙ මිදෙන්න ගත්තා නම් මාත්‍යා උපරිම නිවන් දකිනවා. දැන් ඔය හිත මාත්‍ය ඔය හිතක් ඔය වෙන දෙයක් කිසිම නෙමෙයි. ඔතන හිමාලයවත් හිමවත් කඳුවත් ඉන්දියාවත් ඔය මොකක්වත් නෙමෙයි. ඔය මාත්‍යයේ සකස් වෙන්නා වූ සිතුවිල්ල. ඒ සිතුවිල්ල මාත්‍ය හැම වෙලාවෙම නිත්‍ය වශයෙන් ගන්න. තේරෙනවද? ඉතින් ඔය වෙන අවස්ථාවක අපි ඔය කඳු නගින්න ගිහිල්ලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා කියලා. ඔතනින් හැරි වැරදුන වෙලාවක මහත්යෝ ඉතින් අපි ඊට අදාළව ප්‍රතිසන්දියක් තමයි ආයිම සකස් කරගන්නේ. කඳු නැගීමට ආශ්‍රව ඔය තියෙන මේ ප්‍රතිසන්දියක් තමයි සකස් කරගන්නේ. ඉතින් ඒ නිසා මේ ඔය සකස් වෙන හිතක් ඕකේදී. දැන් මහත්ය ඔතෙන්ට නැග්ගාය කියන කාරණේ
මොකක්ද ඉතින් දැන් ඒ ඉච්චරයිනේ මහත්තයා. ඒ හිතේ නෑ ගාන ඉතින් දැන් මොනවද උතනේ කියන්නේ කියලා හිතන්න ඕනේ හිතලා සතුට වෙන්න පුළුවන්. ඒ සතුට කියන්නේ අනිත්‍ය දෙයක් නෙවෙයි වෙනස් වෙන දෙයක්. නේද? ඒක මහත්ය ඔය ගන්නා වූ එහෙත මහත්ය ධර්ම මාර්ගය තුල ගමන් කරලා මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න වෙනස ගත්තොත් එහෙම ඒක මේ ඊට වඩා ශක්තියක් වෙනවා. ඉතින් මෙහෙමයි මහත්යෝ අපිට හැම වෙලාවෙම මේ ධර්මයේ කියන කාරණේ හැම වෙලාවෙම අල්ලන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහ පොළොවෙන් පස් ටිකක් මේ නියසිලට අරගෙන මෙච්චරයි ධර්මය අල්ලන්නේ කියලා. ඒ කියන්නේ නියසිලට පස් ටික අරන් බුදුරජාණන් වහන්සේ කියනවා මෙච්චරයි සුගතිගාමී වෙන්නේ කියලා. ඒ කියන්නේ මාත් මෙච්චරයි ශ්‍රද්ධාව කියන කාරණේ සකස් කරගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්නේ මෙච්චරයි. තේරුණාද? ඊතර එහෙනම් අරසා මහ පොළොවේ පස් ප්‍රමාණයට අපි බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්නේ නැහැ. තේරුණාද? ඒ සමාන්තරයෙන් ලෝකයේ පවතිනවා. ලෝකයේ ගලාගෙන යනවා. ලෝකයේ නැවතීමක් නැහැ. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වුණා වගේම අනාගතයේදී බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකයාට මම මේ කාමයන්ගේ ආදීනවේ මෙච්චර කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේ කාමාස්වාදයන්ගේ තියෙනා වූ භයානකභාවය කියන්නේ මිනිස්සු කාලා දීලා සතුටෙන් විනෝද වෙනවා දකින්න අකමැති නිසා නෙමෙයි. නේද? ඒ නිසා මාත්‍යා මේ ලබන්නා වූ හිමාලය නැගලා මේ ලබන්නා වූ සතුට නැති කරන්න නෙමෙයි මම මේ කියන්නේ. තේරුණාද? ඒ සතුට නැති කරන්න නෙමෙයි. ඉතින් ලෝකේ පවතින්න ඕනේ මහත්යෝ. තේරුණාද? ඉතින් ලෝකේ පවතින්න ඕනේ ලෝකේ ගලාගෙන යනවා. ඒ නිසා ඔය දේවල් ලෝකයේ තුල තියෙනවා. කවුරුහරි ඇවිල්ලා දේශපාලනය කරන කෙනෙක් ඇවිල්ලා අපෙන් බණ ඇහුවොත් මං එයාට අනිත්‍ය වඩන්න කියන්නේ නැහැ. එයාට කියන්නේ සිල්පද පහ ආරක්ෂා කරගෙන ඕක කරන්න කියලා. දැන් නළු නිලි මහත්තයෙක් ඇවිල්ලා එයා කිව්වොත් අපි කියන්නේ එයාට සිනමාවෙන් අයින් වෙන්න කියලා. අපි කියන්නේ සිල්පද පහ ආරක්ෂා කරගෙන ওই දේ කරන්න කියලා. ගායක මහත්තයෙක් ආවොත් එයාට කියන්නේ සින්දු කියන්නේ එක පායසනි දෙගෙන අපි එයාට කියන්නේ නැහැ. එයාට කියන්නේ සිල්පද ආරක්ෂා කරගෙන ඕක කරන්න කියලා. මොකද මහන්ත මේක ලෝකයේ පවතින්න ඕනේ. ඒගොල්ලෝ ඉන්න ඕනේ. ඒගොල්ලෝ නැති වෙන්න බෑ. පාලකයන්ට අපි අනිත්‍යයි කියලා ධර්මයක් කිව්වොත් එහෙම රට ආරාජික භාවයෙන් පත් වෙනවා. ඒක සාසනය. ඒ තමයි ලෝකයේ ඉතින් ගලාගෙන යනවා. ඒ ගලාගෙන ලෝකයේ තුල ඉතින් අපි මහත්යෝ ඒ ලෝකයේ දෙසටම ගලාගෙන යනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අර කාරණේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ නියසිලේ පස්තිකයි මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ අහනවායි කියන දැන සකස් කරගන්න. ඒ නිසා ඉතින් මහත්යා ඔය තියෙන අදහසට මහත්යාගේ අනාගත ප්‍රාර්ථනාවට බලාපොරොත්තු මම ඒක වචනකින්වත් බාධාවක් කරන්නේ නැහැ. වචනකින්වත් බාධාවක් කරන්නේ නැහැ. නමුත් මහත්යා ඔක කඳු මුදුනට නැග්ගත් එච්චරයි. එතනින් ඉවරයි ඒ කාරණේ. තේින්නේ. ඔය හිතක් පස්සේ තමයි ඔය හිත මහත්යෝ දැන් මහත්යාව සාරා සංඝ කල්ප ලක්ෂ 100ක් කෝටි ගාන ඇවිදගෙන අරන් ඇවිල්ලා තියෙනවා. ඔය හිතමයි අරන් වෙන කවුරුත් නෙමෙයි. ඔය හිත අනිත්‍යයි කියලා දකින්න මොහොතේම මහත්යෝ මට මෙතන ඉඳන් මම හිමාලය දැකලා නැහැ. නමුත් මට මෙතන ඉඳන් මම හිමාලය මුදුනට ගියා කියලා මට දකින්න පුළුවන්. ඒ කියන්නේ හිමාලය දැකලා නෙමෙයි. ඒක හිත. එච්චරයි. ඉතින් ඕක තමයි අපි දකින්න දෙන්නේ. ඕක වෙන දකින්න දෙයක් නැහැ. ඉතින් සකස් වෙන්නා වූ හිත අපි නිත්‍ය වශයෙන් ගන්න තාක්කල් අපි හිත පස්සේ අභාගන යනවා. ඉතින් අභාගන ගිහිල්ලා අපි මේ කියන්නේ ඒ කාරණේ කවදා හරි ඉෂ්ට සිද්ධ කරගත්තත් මහත්යෝ ඊට පස්සේ ඉතින් එතනින් ඒ කියවනේ තව සිතක් සකස් වෙයි. තව මොකක් හරි ඊළඟට තව සිදුවිල්ලක් සකස් වෙයි. ඒ ඔස්සේ අභාගන යන්න ඕනේ කියලා. ඉතින් ඒක ඕක තමයි හිතේ ස්වභාවය. ඔය හිතේ ඉතින් අපි කල්ප 100ක් කෝටි ගාන දුකක් සැපත් අතර දෝලණය කරමින් කුසලයක් අකුසලයක් අතර දෝලණය කරමින් අපි ආවා වූ ගමනක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඔබ තේරුම් ගත්තොත් ඉතින් මහත්යෝ අපි ඉන්නහට ඉස්සරහට අපි හිත නිසා අපි ආපසු දුවන ගමනක් යන්නේ නැහැ. ඉතින් මේ භාගය අපි ඔක්කොම දුවන්නේ මේ අපේ හිත තමයි. ලෝකේ සංකීර්ණ භාවය කියන්නේ මොකද්ද? මේ මනුස්සයාගේ හිතේ වේගවත් භාවය. මනුස්සයාගේ හිත වේගවත් වෙන්න ලෝකේ සංකීර්ණ භාවය වැඩි වෙනවා. ඉතින් අපේ සිතුවිලි වල ක්‍රියාත්මක භාවයමයි මේ ලෝකේ කියන්නේ. ඉතින් සකස් වෙනම හිතක් මහත්යෝක. හිත සකස් වෙන්නේ කුමක් නිසාද? පස්සේ නිසා. පස්සේ කියන්නේ අද මේ මනෝ විඥානය, හිමාලය කියන රූපය, විඥානයත් තුන එකතු වෙනවා. ඉතින් එකතු වුණාට පස්සේ මහත්ය නිත්‍ය වශයෙන් ගන්න. ඉතින් උතන උච්චර තමයි විලා තියෙන්නේ. වෙන දෙයක් නෑ මහත්ය.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ මහත්ය කල්ප ගණන් ওই හිමාලය නෙමෙයි හිමාලය වගේ ඔයිට වැඩි මහා කඳු සංසාරේ නැගලා ඇති නේද? මහත්ය ඔයිට වඩා ඉහළින් සංසාරේ සමාධිය වඩලා මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන එළියෙන් ගිහින් ඇති නේද? ඔයිටතර හිමාලයේ ඔච්චරයි නේද බුදුරජාණන් වහන්සේ කියනවා යොදුන් 84000ක මහමේරු පර්වතයක් තියෙනවා කියලා. මේ මහමේරු පර්වතයේ දීර්ඝකාල වලට උසයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. යොදුන් 84000. ඉතින් එවැනි දේවලුත් ලෝකේ ඒ තමයි මේක හොයලා අපිට කවදාකවත් ඉවර කරන්න බැහැ. අපි ඔගේ අවසාන හිමාලයේ අවසානට ගියත් ඊළඟට ආයිමත් මහත්යාගේ හිතේ හිතක් සකස් වෙනවා. තව හිතක්. ඊළඟට මම අරගෙන කරන්නේ. ඒකලදී ඕක කවදාකවත් නැවතීම නැහැ. ඕක ව්‍යා ගන්න බැරි වුණොත් ආයිමත් අපි ওই හිත ඊළඟ භවයට අරන් යනවා. සමාත මහත්ය ගිය ජීවිතේත් ඔය පැත්ත වඩලා ඇති. ඉතින් වඩපු නිසා තමයි මහත්යට මේ ජීවිතේත් ඔක මතුවෙලා එන්නේ. ඉතින් ඒ නිසා මාත් අපි දක්ෂ වෙන්න ඕනේ. ඒව නවත්තන්න කියලා නම් මම කාටවත් කියන්නේ නෑ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ හිමාලය මුදුනට ගියා අපිට ලැබෙන දෙයක් නෑ. ලැබෙන්නේ තෘප්තියක් විතරයි. ආස්වාදය, ඒ ආස්වාදය తాවකාලික දෙයක්. අනිත්‍යයි වෙනස් වෙලා යන. ආස්වාදයක් තියෙනව නැත්තේ නැහැ. නමුත් ඒ ආස්වාදය නිසා දීර්ඝ ආදීනවයක් අපිට ලැබෙන්න පුළුවන්. දීර්ඝ ආදීනවයක්. ඒ දීර්ඝ ආදීනවේ කොයි ආකාරයෙන් වේද කියන අපිට කියන්න බැහැ. ඒ නිසා අපි දකින්න ඕනේ ආස්වාදයේ කෙටි දෙයක් නමුත් ආදීනවේ කියන දේ ගොඩාක් දීර්ඝයි කියන කාරණය. ඉතින් ඒ වෙන දෙයක් නෑ මහත්තයෝ. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාදාන සකස් කරගත්තොත් ඊට අදාළව භවය සකස් වෙනවා. ඊට අදාළව භවය සකස් වෙනවා. දැන් කෙනෙක් ඔය නම් වැස්ස පිළිබඳ ඕනෑමට වැඩි උපාදානය සකස් කර ගන්නවා වහින වෙලාවෙ හිතනවා දකින්නවා වැස්ස ගැනම හිතා ඉන්න අය ඉන්නවා. ඉතින් ඒ වෙනිය මරණ වෙලාවට වැස්ස උපාදානය වුණොත් වලාකුලක් උඩ වැස්ස වලහක දෙවියෙක් වෙලා ඉපදෙනවා කියලා ඉන්නවා. ඒක තමයි භවය කියන්නේ. මාත්‍යාවෙන් ඕක ඔය වගේ තෘෂ්ණාවක් දීද්දි කවදා හරි මාත්‍ය চিරාත් කාලයක් ජීවත් වෙලා මරණ වෙලාවට එකපාරට අනේ හිමාලය නගින්න බැරි වුණා කියන තැන ඉඳන් හිමාලය කෙරේ තෘෂ්ණාව සකස් වුණා. ඒ හිමාලෙම ගිහිල්ලා එක්ක දෙවි කෙනෙක් එක්ක ඊට වඩා පල්ලෙහා තැනක උප්පත්තියක් සකස් කරගන්න. ඉතින් ඒක තමයි ලෝකේ ස්වභාවය මාත්‍ය. මේකේ ලෝක දුක්ඛයන්ාන්සේ ඕක තමයි අපිට මතු කරලා දෙන්නේ. ඒ නිසා ඉතින් අපි වෙහෙසෙන්න ඕනේ මාත්‍යෝ මේ ආවා උදීර්ඝ භව ගමන නතර කරගෙන මුදෙසයි අපි උත්සාහ ගන්නවා. ඉතින් ඒක තමයි එතන තියෙන්නේ. ඒ හිමාලයේ ඍෂිවරු ඉන්නවා කියන්නේ ඍෂිවරු ඒගොල්ලෝ ආහාරයක් ගන්න නැහැ. සමහර මාස ගානකට ආහාරයක් ගන්න නැහැ කියනවා. සමාධිය ආහාරය කරගෙන ජීවත් වෙනවා. සමාධිය තමයි ඒගොල්ලන්ගේ ආහාරය. ඒගොල්ලන්ට ආහාරයක් ඕනේ නැහැ. ඒක සමාධියෙන් බහින්නේ නැහැ. සමාධියම ආහාරයක් කරගෙන ජීවත් වෙනවා. නමුත් ඉතින් එහෙම ජීවත් වුණාන් මහත් ඒගොල්ලෝ සතර අපායෙකින් මිදිලා නැහැ. සතර අපායෙකින් මිදිලා නැහැ. මොකද ඒගොල්ලෝ තේරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් කරගෙන නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයක් වැඩෙන්නේ නැහැ. සම්මා සතියක් සකස් වෙනන්නේ සතිය විතරයි. නමුත් ඉතින් හිමාලයේ අරසා අප්‍රමාණ දුක් විඳගෙන නොකානුදී පළතුරු විතරක් කාලා ඔය වගේ ඒගොල්ලෝ එහෙම කරනවා. ඉතින් ඒ වගේ මහත්වෝ ඉතින් එක එක්කනාගේ කැමැත්තක් තියෙනවා. කෙනෙක් කැමති හිමාලයට කියලා භාවනා කරනවා. තව කෙනෙක් කැමති හිමාලේ කන්ද නගින්න. තව කෙනෙක් කැමති හිමාලේ බලලා ඉන්න. ඉතින් ඔය වගේ ඉතින් ඔය සෑම දෙයක්ම මහත්වෝ සකස් වෙන්නා වූ හිත විතරක්මයි. වෙන දෙයක් නෙමෙයි. මහත්යා හොඳට දැක්කොත් මොකද්ද මේ මහත්යාගේ හිතේ සකස් වෙන්නේ කියන්නේ? හිතක් ඔය සකස් වෙන්නේ. හිතක් කියන්නේ මොකද්ද? පස්සේ. පස්සේ කියන්නේ කාරණා තුන. කාරණා තුන මේ මනෝවිඤ්ඤාණය, මනස, හිමාලයේ කියන රූපේ, විඤ්ඤාණය. මේ තුන එකතු වෙනවා හැම වෙලාවෙම. එකතු වෙනකොටම මහත්යව තෘෂ්ණාවෙන් තෙත් කරනවා. තෘෂ්ණාවෙන් තෙත් කරද්දී නම් ඔය කැමැත්ත සකස් වෙනවා. එච්චරයි. මනසෙන් හිතෙනවා එකපාරට හිමාලය මතක් වෙනවා විඤ්ඤාණය එකතු වෙනකොටම ඔක තෘෂ්ණාවෙන් තෙත් කරනවා. ඉතින් ඔක තමයි හිත කියන්නේ. දැන් ඉතින් ඕක පස්සේ අපි හබාගෙන යනවා. ඉතින් කොහොම ගිහිල්ලා අවමෝෂයෙන් අපිට පුළුවන් නම් මොකක් හෝ ධර්මයේ පැත්තෙන් ජයග්‍රහණයක් ලබන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අපිත් ඒක සාදු කියලා අපිත් අනුමත කරනවා. නමුත් මාත් ඕම ගියා කියන කාරණේ ධර්මයට අදාළව අපිට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතේදී අපි මේ ජීවිතේ ලැබුවේ මාත්‍යෝ ධර්මයේ පැත්තෙන් මොකක් හරි ලබන තැනකට එන්න. ලබන තැනකට එන්න. දැන් මාත්‍යා ගිහිල්ලා හිමාලයට ගිහිල්ලා ඍෂිවරයෙක් ළඟට ගිහිල්ලා ඒ ඉතින් හිමාලයේ ඍෂිවරුන් අපිට ඉගෙන ගන්න දෙයක් නැහැ මාත්‍යෝ. මොකද ඒගොල්ලෝ සම්මා සතිය සම්මා සමාධිය තුළ ඒගොල්ලොත් නැහැ.
ඒගොල්ලෝ මොකද සම්මාදිට්ඨියටපත් වෙලානේ පෙරවන් සරණ ගිහිලා ඉන්නේ මේගොල්ලෝ. ඒගොල්ලෝ අප්‍රමාණ භාවනා කරමින් ඔය කල් ඉන්නවා අවුරුදු 1000 ගණන්. නමුත් ඒගොල්ලෝ පෙරවන් සරණ ගියාේ නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටි භාවය තුල ඉඳගෙන තමයි ඒගොල්ලෝ සති සමාධිය වඩන්නේ. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සකස් වෙන හිතක් කියන කාරණේ දකිමින් ඔය ගන්නා වූ වෙහෙස මහත්යා මේ ජීවිතේ සතර අපායෙන් මිදීම උදෙසා ගත්තොත් මහත්යට එතනින් උනා ඒ සැනසෙල්ල අපිට ලබන්න පුළුවන්. එහෙම නැත්නම් මහත්වෝ ඉතින් මොන ජීවිත අන්තරාව ජීවිතේ පරදුර තියලා ගමන යන්නේ නේද? ඔය පරදුර තියලා යන ගමන ධර්මයේ උදෙසා එමු කොච්චර ශක්තියක් ලැබෙනවා. ඒක අපි හැමිට බලන්න ඕනේ ඉතින්. ඒක ඉතින් මහත්යා හිමින් කල්පනා කරලා බලන්න ඉතින්. කොච්චර ගියත් ඉතින් මහත්යෝක තරණය කරපුවා ඉන්නවනේ කවුද ඒක මුදදුන් ගියේ? හිරවි මහත්තයා. ඉතින් හිරවි මහත්තයා ඉතින් ගියා කියලා මොකද ලැබුණ මහත්තයෝ නේද? පොඩියක් දෙල්ලුවා. ඉතින් නම ගියනවා. ඉතින් දැන් ඔය මැරලා ගිහිල්ලා කොයි සතර අපායේ ඉන්නවද දන්නේ නැහැ. නේද? ඉතින් හිමාලේ තරණය කළා ඉතින් තේරුම් නැහැ. ඉතින් කොයි තරම් ගියා ඒක නීලාම්තුන් හන්දට ගියා කියලා ඉතින් වැඩක් තියෙන. ඉතින් ගියා හරි ඉතින් ඕක ෆොටෝ පෙන්නුවා අපි නම දන්නවා ඔක්කොම දන්නවා. දැන් ওই මැරලා කොයි සතර අපායක හරි ඉන්න පුළුවන් නේද? ඒක උතන තමයි අපි හිතන්න ඕන තැන. උතනයි අපි හිතන්න ඕන තැන. ධර්මයෙන් අපිට කියලා දෙන්න තියෙන ওই පැත්තයි මාත්‍යෝ. තේරෙනවද? නමුත් අර පැත්තකින් වඩන්න එපා කියලා අපිට කියන්නේ නැහැ ලෝකයේ. ලෝකයේදී බලාගෙන යනවා. ලෝකයේ කවදාකවත් නවතින්නේ නැහැ. ඉතින් අපි දක්ෂ වෙනවා අර මහ පොළොවෙන් ගන්න පස් ටිකෙන් බුදුරජාණන් වහන්සේ කියපු කෙනෙක් බවට අපි පත් වෙනවා කියන තැන. එතනදී අපිට ඊට වඩා වටිනා දෙයක් තියෙනවා. ඉතින් ඒ මහත්යලා ඒ ඉගෙන ගත්ත හොඳ රැකී ආරක්ෂා කරනවා. විවාහ මාත්‍ය විවාහ වෙලාද? විවාහ වෙන අදහසක් නැද්ද? එහෙම තාස්සාවක් නැහැ. මට කියන්නේ එහෙම වැඩි ඉක්මනට විවාහයක් වෙලා ඉතින් මේ තාම මෙහෙම ඉන්නකොට එහෙම හිතනවා වාස්තේ ඉන්න කන්නේ කියලා. එහෙම නෑ මට දැන් මටත් මමත් වෙලාවට කල්පනා කරලා සාවිනානේ ඇයි මට මේක මේ හිතන්න දෙන්නේ දැන් අවුරුදු 15ක් විතර මම ඔය සිතුවිල්ලේ ඉන්නවා. සිතුවිල්ල කියන්නේ ඒ කියන්නේ මහත්යා හිමාලය විවාහ කරගෙන ඉන්නේ. ඉතින් හරි හිමාලය විවාහ කරගෙන ඉන්නවා අවසාන මාත්‍යෝ විවාහාන්ති මේ මාත්‍යා අතරමං වෙයි. තේරුණාද? මාත්‍යා අතරමං වෙයි. ඒ කියන්නේ දැන් ඔය තෘෂ්ණාව අයින් කරගන්න මාත්‍ය. තේරෙනවද? අම්මා තාත්තා ඉන්නවද? අම්මා විතරක් ඉන්නවා. අම්මා ඉන්නව නේද? පොඩි කාලේ නැති. තාත්තා පොඩි කාලේ නැති. පොඩි කාලේ නැතුණා. ඉතින් මෙහෙමයි. ඔය තෘෂ්ණාව අයින් කරගන්න මාත්‍ය. ඔබ සතපහකවත් තේරුමක් ඇති වැඩක් නෙමෙයි. තේරුණා? මේ සතපහකටවත් තේරුමක් ඇති වැඩක්. කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඔය තමන් ඔය හිත පස්සේ සකස් වෙන හිත පස්සේ ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන නිසා මාත්‍යාගේ ජීවිතේ ගොඩාක් දේවල් ඒකෙන් ආවරණය වෙලායි තියෙන්නේ. වැහිලායි තියෙන්නේ. ඒ නිසා මාත්‍යා දැන් හොඳ රැකියාවක් කරනවා. ඒ කටයුතු කරනවා. ඒ නිසා මාත්‍යා විවාහ ජීවිතයක් ගත කරන්නේ. ඒ කටයුතු අම්මා තාත්තා ඒ කැමැත්තත් තමයි. ඒ පැත්තට යොමු වෙන මාත්‍යා. මොකක් හරි ජීවිතේ අර්ථයක් තියෙන්නේ නැහැ නේද? තේරෙනවද? මේ මාත්‍යා පැවිදි වෙන්න අදහසක් නැහැ නේද? රාජ්‍යසික අදහසක් නැත්නම්ත් නැහැ. නැහැ. එහෙම අදහසක් තියෙනවා. දැම්ම නෙමෙයි. දැම්ම නෙමෙයි. එහෙයි. දැන් තව ටිකක් මේ ජීවිතයේ අවබෝධය අරගෙන එහෙයි. කියන්නේ දැන් තව ටිකක් මේ ජීවිතේ මොකක්ද කියන දේ ජීවිතය තුළ නම් තේරුම් අරගෙන එහෙමයි. යම් කිසි අවබෝධයක් ඇතිව පැවිදි ජීවිතය කියලා සුල්ලෙන්න තමයි කැමැත්ත. ඔව් ඒකම තමයි හරිම තැන. ඉතින් හරිම පැවිද්ද ඒකයි මාත්‍යෝ. ඒ පැවිද්දේ හරිම තැන ඒකයි. පැවිදි වෙන කෙනා ජී ජීවිතේත් එයාට කලකිරෙන්න ඕනේ. පැවිදි ජීවිතේත් එයාට කලකිරෙන්න ඕනේ මාත්‍යෝ. දෙකම කලකිරෙන්න ඕනේ. දෙකම කලකිරෙන්න තමයි පැවිදි සාර්ථක වෙන්නේ. දැන් කෙනෙක් ජී ජීවිතේ කලකිරීලා පැවිදි ජීවිතේ ගියොත් එහෙම එතන එයා අමාරු වෙනවා. මොකද ගිහි සමාජයට වඩා පැවිදි සමාජي දුර්වල තැන් ගොඩක් තියෙනවා. ඒවා අපි ලෝකෙට එලි කරන්නේ නැහැ. තේරෙනවද? ඒකෝ අපි මෙතන කලකිරීලා අතෙන්ට ගියොත් අතෙන්ට වැටෙනාට පස්සේ එතන තියෙන කලකිරීම ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම මෙතනයි එතනයි දෙකම කලකිරීලා වුණේ අතෙන්ට යන්න. එහෙම වුණොත් මාත්‍ය අපි එතන කියන මොන තත්ත්වයක් වුණත් කවදාකවත් කලකිරෙන්නේ නැහැ. මොකද අපි මෙතනම කලකිරීලා යාර. තේරෙනවද?
එතන තමයි සැබෑම පැවිදි දැන් මගේ පැවිද්ද සිද්ධ වුණේ මම එහෙමයි. මම එතනයි මෙතනයි දෙකම කලකිරුණා මට. එතනම මම මේ දෙකම අසුර කරන්න ගියා. ඒ නිසා මට ඕනම තැනක ඕනම ස්වභාවයකින් ඕනම විදිහට ඉන්න පුළුවන් ශක්තිය තිබ්බා. මොකද මම දැනගෙන ආවේ මෙතන මෙහෙමයි ස්වභාවය කියලා. ඒ වගේ තමයි මේ අවබෝධාත්මක භාවයේ පැවිදිට ගොඩක් වටිනවා. තේරෙනවද? පැවිදිට ගොඩක් වටිනවා. ඉතින් එහෙම පැවිදි වෙන්න අදහසක් තියෙනවනම් මහත්යා ඒ කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ කරගන්න. එහෙම නැත්නම් මහත්යා මේ දෙක අතර රැඳිලා ඉන්න නම් එපා. හිත කියන්නේ මායя. තේරුණාද? හිත මායя. ඉතින් හිත මායя කියලා මෙතනිනුත් අපිට පැවිදි පැත්තට හිත දෙන්නෙත් නැහැ. විවාහය පැත්තට හිත දෙන්නෙත් නැහැ. අර කඳු පැත්තට නගින පැත්තට හිත සකස් කරගෙන කියලා මේ ඔක්කොම අවසානයේ ප්‍රමාද භාවයට පත් කරන්න පුළුවන්. ප්‍රමාද භාවයට පත් කරන්න පුළුවන්. ඒ නිසා මහත්යා ඒක හිතලා බලන තීරණය ගන්න අපිට කෙනෙකුට විවාහ වෙන්න කියලා කවදාකවත් අනුබල දෙන්න බෑ මහත්යෝ. තේරෙන්න? අපි දන්නේ මහත්යාට කොයි ආකාරයේ බින්දක් ලැබෙන්නේ කියලා. අවසානයේ ඊට පස්සේ ඒක නැති ප්‍රශ්න කොටගෙන මුල වෙන්න පුළුවන්. ඒ නිසා මහත්යෝ ඒක මහත්යා කල්පනා කරලා බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ඉතින් කෙනෙක්ගේ ජීවිතයේදී ඉතින් ඒ සාර්ථකත්වයන් ලබන්න ලෞකික ජීවිතේ විවාහය කියන කාරණය බලපං අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් එහෙම අදහසක් නැත්නම් අර විදිහට ඒ ආකාරයෙන් කටයුතු කරගෙන යන්න මාත්‍යට පුළුවන්. ඒක ඉතින් මාත්‍යා තීරණය කරන්නේ. නමුත් මේ හිමාලි ප්‍රශ්න මාත්‍ය අතහැරලා දාන්න. තේරුණාද? දැන් මාත්‍යා ගියානේ දැක්කා කළා. ඒ ගැන ඉඳලා සතුටු වෙන්න. ওই හිත සකස් වෙනලාට ওই හිත අනිත්‍යයි කියලා දකින්න. ওই හිත නම් කොයිලාකත් මාත්‍යාට යහපතක් පිණිස හේතු වෙන්නේ නැහැ මාත්‍යා. යහපතක් කියන මාත්‍යාගේ ජීවිතේ කොතනින් පැත්තකටවත් ජයග්‍රහණයක් උදෙසා හේතු වෙන්නේ නැහැ. ආස්වාදයක් තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය කෙටි තාවකාලික ආස්වාදයක් විතරයි. එනිසා ඒකට කරන්නා වූ කාලේ එක්ක ධර්ම මාර්ගයට යොමු කරන්න. එහෙම නැත්නම් විවාහ ජීවිතයකට යොමු කරලා ඒ පැත්ත බලා ගන්න. එහෙම නැත්නම් වෙන මොනවා හරි අත්‍යවශ්‍ය පින වැඩෙන සමාජ සේවය ආගමික කටයුත්තකට ඒ කාලේ වැය කරන්න. ඉතින් අතන වෙන පැත්තක් නැහැ නේ. ওই නගින්න මොහොතක් පාසා කාමච්ඡන්දයන් වයි සකස් වෙන්නේ. එක පැත්තකින් විය සකස් වෙනවා. අනිත් පැත්තෙන් කාමච්ඡන්දයන් සකස් වෙනවා. තබන පියවරක් පාසා අකුසලයක් රැස් කරගනින් තමයි අපි හිමාලය තරණය කරන්නේ. ඒ අපි කුසලයක් වැඩෙන තැනක් නෙමෙයි. කුසලයක් වැඩෙන තැන නම් ගොසිරීපාද නගිනව නෙමෙයි. ශ්‍රීපාද නගින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපත වන්දනා කරන්න. එතන චේතනාව. මහම්මයි කාන්දේමයි දෙන්න මරලා වැටුණා සුගතියේ ගිහිල්ලා උපදින්න පුළුවන්. නමුත් අතනදී අපිට එවැනි චේතනාවක් නැහැ. එතෙන්දී හුදු ආස්වාදය අපිට තියෙන්නේ. ඉතින් ඒ හුදු ආස්වාදයේ තුල මාත්‍රේ හැම වෙලාවෙම අපි තුල වැඩෙන්නේ අකුසලයක්මයි. කුසල් මූලයන් වැඩෙන්නේ අකුසල් මූලයන් තමයි සකස් වෙන්නේ. එනිසා ඉතින් ඊට යොමු කරන කාලේ ඊට වඩා වැඩගත් දෙයක් උදෙසා මහත්ය යොමු කරන්නේ. ධර්ම මාර්ගයක් උදෙසා, සමාජ සේවයක් උදෙසා, ලෝකයට යහපතක් උදෙසා. එහෙම නැත්නම් මහත්යාගේ ජීවිතේ අනාගතේ සාර්ථකත්වයේ උදෙසා ඒවකට එහෙම කරන්න. ඒක ඉතින් මහත්යාව තීරණය කරන්න ඕනේ මහත්යෝ. සමාතුලින් හිතලා බලලා කල්පනා කරලා මහත්යාව තීරණය කරන්න. මහත්ය අයියා නේද? අයියා. විවාහ වෙලා මහත්ය. මහත්ය විවාහ වෙලා නැහැ. ඒක නෑ. දැන් අපි මේ දැන් පන්ති ගන්නවනේ ඒ උදේ හවසට මම උදේ හවසටයි ගන්නවා. එතකොට දැන් ඔය පන්ති ගන්න හැම පාරක් පාරම අපිට කුසලයක් සිද්ධ වෙනවනේ. එන්නේ කුසල සිද්ධාක් සකස් වෙනවා. ඔව් සිල් සමාදන් වෙනවා කියන්නේ නිතරම දෙන්න උත්සාහ ගන්න හිතක්ම සකස් වෙනවා. එතෙන් මේ කුසලයන්ට හැම වෙලාවම ගන්න සිල් ගන්න මොහොතක් පාසා කුසලයක් සකස් වෙනවා. නමුත් එහෙමයි කියලා අපි දවසට 10 පාරක් 15 පාරක් සිල් ගන්න යන්නේ නැහැ. ඔව්. උදේට සිල් සමාදන් වුණා ආයෙත් හවසට නැවත සිල් සමාදන් වෙන්නේ. ඒ හොඳටම ප්‍රමාණයි. ඒ හොඳටම ප්‍රමාණයි. හවසට පන්ති ගන්නවා නම් සෝනාසුද ඒක වෙලාවක් හරියට 10යි 11යි. ඒක ගන්න නැහැ පන්සිල් සමාද උදේටයි වටින්නේ මාත්‍ය. රැයට සිල්පද පාස දාන්න අපි නිින්ද යනවනේ අපිට සිල්පදයක් බිඳීමක් කැඩීමක් පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. තේන්න. එතන වටින්නේ මාත්‍ය උදේ සමාදන් වෙනව සීල. ඔව් එතෙන්දි තමයි අපි මේ සිල්පද පාණි වැඩි කරන්න දවස් උත්සාහය ගන්න.
දැන් රාදාහයට අපි සීල සමාදන් වෙලා අපි නිදාගත්තයි කියන කාරණේ තේරුම නැහැ. තේරුමක් නැහැ. ඉතින් ඒ රැයට සීල සමාදන් වෙලා නිදාගන්න එකෙන් අපිට යහපත් සුවදායි නිින්ද ලැබෙනවා. නිදි ආහනේදී අපි කවදා අපි ඇස් දෙක මැරුණා අපිට යහපත් උපත ලැබෙනවා. ඉතින් ඒ වෙන කාරණා එකකින් තියෙනවා. නමුත් වඩාත්ම වටින්නේ අර උදෑසන ගන්නා වූ සිල්පද පහ සමාදන් වෙනවා. ඒකෝද අපි දවස පුරාට ඒක ආරක්ෂා කරගන්න උත්සාහ ගන්නවා. දැන් උදේට ඔය දැන් රැයට තමයි සමහරවිට මට වෙලා අපිට වෙලා එහෙ සූත්‍ර මොනවා හරි සූත්‍ර හරි පිළිපොතේ මොනවා හරි සූත්‍ර ටිකක් කියන්න පුළුවන් වෙන රැයට. ඒකෙන් තමයි ඇත්තටම සංසිල් අරගෙන ආර සූත්‍ර තමයි වැඩිපුර කියන්නේ. උදේට කියන්නේ වෙලා නැහැ. ඔව් දෙක විනාඩි 15ක් පැය උදේට සූත්‍ර කියන්න අවස්ථාවක් නැහැ. උදේට හැම වෙලාවෙම නිදිපැදුරෙන් නැගිටලා මුණු කඹ කඩක් තරුණකට හොදන්න පොඩ්ඩක් ඔය සිල්පද පහ සමාදන් වෙනවා. ඒකට එච්චර වෙලාවක් යන්නේ නැහැ. සිල්පද පහ නමස්කාරයෙන් කියන සිල්පද පහ සමාදන් වෙනවා. ඒ සම්බන්ධව සමාදන් වෙන මොහොතක් පාසා මාත්‍ර තමන් තුළ ඒ පැත්තට අදාළ ධර්මතාවය වැඩිලා යනවා. කොයි දෙයක් වඩන්න මේ පැත්ත වැඩිලා යනවා. තේරෙනවද? ඉතින් සීලයේ පැත්ත වඩන්න සීලයේ පැත්තේ වැඩිලා යනවා. ඒ නිසා ඒවා අඩු කරන් ඒවා වැඩෙන ස්වභාවය අඩු වෙනවා. ඒකේ පංචිල් ගන්න හැම වෙලාවකදීම අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන එක වැඩ කරන්නේ නෑ. එහෙම දෙයක් නැහැ. එවැනි දෙයක් නැහැ. නමුත් දෙවියන්ට පින් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තේරුණා? දෙවියන්ට පින් දෙන්න කියලා. මොකද දෙවිවරු අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා දෙවිවරු අප්‍රමාණ දෙවිවරු ඉන්නවා. මොකද සමහරට අපේ ඥාතීන් මැරිලා දෙවිවරු වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ පින්කම් කරලා දෙවියන්ට පින් දෙන්න කියලා. ඒ නමුත් පංචිල් සමාදන් වෙලා දෙවියන්ට පින් දෙනවා කියන කාරණේ එතන අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. පංචිල් සමාදන් වෙලා බුදුන් වැඳලා මල් පහන් පූජා කරලා ඒව කරන පස්සේ දෙවියන්ට පින් දෙන එක ප්‍රශ්නයක් නෑ. අද පංචිල් සමාදන් වෙන වෙලාවෙ ඉඳන් එතන කුසල් විතක් කරක් වෙනවා. නමුත් අපි තාම සීල ආරක්ෂා කරලවත් නෑ නේද? එතෙ ඒවල පින් දෙන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. අර වගේ බුදුන් වැඳලා මල් පහන් පූජා කරලා ඒව කළාට පස්සේ දෙවියන්ට පින් දෙන්න. පින් දෙන්න. නැත්නම් හිතෙන් දෙවියන්ට පින් අනුමෝදන් වෙනවා කියලා සිතුවිල්ලක් තරක් කරනවා. එහෙයි. මොකද ඒ සකස් කර ගන්න මොහොතේම අපිට කුසල් හිතක් සකස් වෙනවා. ඒකල වෙන දෙයක් වෙන්නේ නැහැ. පාඩම් දැක්කම මිනිස්සෙක් දැක්කම සූපත් වේවා කියලා ආදිහ දැකලා හිතනකොටම අපි තුල කුසල් හිතක් සකස් වෙනවා. ඒකේ මොහොතේම අපිට සකස් වෙනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන ශක්තිය. එන්න නැත්නම් අපි ගැන විතරක් හිතනවා නම් අපිට ඒක කුසල් හිතක් සකස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මල්ගේ ඥාතින්ද පින් දෙන්නේ මල්ගේ ඥාතින්ද බුදුරජාණන් වහන්සේ කියන පින් දෙන්න කියලා මහත්තයෝ. ඔව් ඉතින් බුදුන් වහන්සේ ඉවරලා පින් දෙන්න ඉදුන ප්‍රශ්නයක් නැද්ද නේද? ගෙදර ඉදුනට කමක් නෑ. ගෙදර ඉඳන්ම ඥාතින්ද පින් දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අර මේ බිම්බිසාර රජුගේ ගෙදරට ගිහිල්ලානේ පින් දීලානේ. ඔය පින් දීම ගැන බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ මැරිච්ච අය මැරුණා නම් මහත්තයෝ අපේ කවුරු හරි මැරුණා නම් ඒගොල්ලෝ මැරිලා ජීවත් පින් අවශ්‍ය කෙනෙක් නම් ඉන්නේ අපි ආශ්‍රිතව. එක්ක නිවස ආශ්‍රිතව එක්ක ගෙවල් ආශ්‍රිතව. අපි කොහොමද මෙතන ඉඳලා කවුරු හරි අපේ තාත්තා කෙනෙක් මැරෙනවා. මැරෙනකොට එයා උපාදානය කරගන්නේ දරුවන්ව. මැරෙන වෙලාවේ අවසාන සුසිතට උපාදානය වෙන්නේ දරුවන්ව. දරුවන් උපාදානය වුණාම එයා මෙතනම පරදත්ත රූප ජීවිතයක වෙන උපත්ය දරුවා. ඒක උදයන් මෙතන ඉන්නේ මහත්තයා. මොකද එයා උපාදානය කරගත්තේ දරුවෝ. එහෙම නැත්නම් එයා උපාදානය කරගත්තේ නිවස. නිවස උපාදානය කරගත්තාම එයා මෙතනම තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙතන ඉන්න කෙනාට මෙතන තමයි පින් දෙන්නේ මහත්තයෝ. තේරෙනවද? ඒතරේ එක පැත්තක් ඒක. අනිත් පැත්තෙන් මහත්තයෝ ගෙදරක පින්කම් කරන්නේ නැත්නම්, දන් දෙන්නේ නැත්නම්, ඒකට සිල් ආරක්ෂා කරන්නේ නැත්නම්, එතෙන්ට එන්නේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටික බලවේග. සම්‍යක් දෘෂ්ටික බලවේග එන්නේ නැහැ. මොකද මෙතන පින් කරන්නේ නැහැ. පින් දෙන්නේ නැහැ. පින් කරන්නේ නැහැ. එහෙම වුණාම මෙතෙන්ට එන්නේ මිත්‍යා දෘෂ්ටික බලවේග. මිත්‍යා දෘෂ්ටික බලවේගිනකොට අර සම්‍යක් දෘෂ්ටික බලවේග මෙතනින් ඈතට යනවා. තේරෙනවද? ඉතින් මිත්‍යා දෘෂ්ටික බලවේග ආවට පස්සේ මාත්‍යෝ ඊට අදාළව තමයි අපේ සිතුවිලි සකස් වෙන්නේ. ඒ කියන්නේ ඒකට අපි තව තවත් පිනෙන් ඈත් වෙනවා, ධර්මයෙන් ඈත් වෙනවා, ඒ පැත්තට අපි ඈත් වෙලා යනවා. ඒතර පින්කම් කරන්න මාත්‍යෝ අපි ගෙදර පින්කම් කරනවා නම්, පින් දෙනවා නම්, ඒවා කරනවා නම් සම්‍යක් දෘෂ්ටික බලවේග අපේ ළඟට එනවා.
මේ මනුස්ස ලෝකේ ඉන්න මා සද්දන්ත යක්ෂයෝ. ඒකල සම්‍යක් දෘෂ්ටික යක්ෂයෝ. යක්ෂයෝ කියවම කටි දෙකක් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ, සම්‍යක් දෘෂ්ටික යක්ෂයෝ. ඔය මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ තමයි ඔය ඇස් එළියට පැනලා ගල් ඇවිල්ලා බඩ නෙරලා ඒගොල්ලෝ ධර්මයක කැමති නෑ මහත්තයෝ. ඔය සම්‍යක් දෘෂ්ටික යක්ෂයෝ නෙමෙයි මේක දෙවිවරු වගේ. ඔය සමහර ස්වාමීන් වහන්සේලා එහෙම කිය ද්වේෂය අධික ස්වාමීන් වහන්සේලා එන්නේ. ඔය පින් කරන අය ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ ද්වේෂය අධිකයි. එවැනි අය මරණාට පස්සේ සම්‍යක් දෘෂ්ටික යක්ෂ ස්වභාවයන් උත්පත්ති ලැබෙනවා. ඒගොල්ලෝ හරිය මේ මයික් ටයිසන්ලා වගේ ශක්තිමත් ශරීර තියෙන මේ වලලු දාලා මේ නලල්පට දාලා 100 ගණන් පිරිවර ඒගොල්ලන්ට ඉන්නවා මහත්තයෝ. ඒතර ඒගොල්ලෝ පිනට කැමති. ඒතර මහත්තයලා දැන් මේකතර පින් කරනවා නම් දන් දෙනවා නම් මේවා කරනවා නම් ඒ සම්‍යක් දෘෂ්ටික බලවේග තමයි මහත්තයලා ළඟට එන්නේ. ඒතකොට මිත්‍යා දෘෂ්ටික බලවේගයන් ඉන්නේ බෑ. ඒතකොට ඒගොල්ලන්ගේ ආරක්ෂාව අපිට ලැබෙනවා. ඉතින් ඒගොල්ලෝ පින් කර මහත්තයා පින් කරන නිසා ඒගොල්ලෝ මහත්තයලා ළඟට එන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මහත්තයා වාහනේ ගියත් ඒගොල්ලෝ වාහනේ ඇතුළේ යනවා මහත්තයා දකින්නේ නැහැ. තේරෙනවද? කාර්යාලයට ගියත් ඒගොල්ලෝ කාර්යාලයට යනවා මහත්තයා දකින්නේ නැහැ. ඒ නිසා මහත්තයාට අනුතුරක් වෙන්න දිනනවා නම් ඒගොල්ලන්ට පුළුවන් ඒවා වළක්වන්න. දැන් මොකක් හරි අනුතුරක් වෙන්න තියෙනවනේ ඒගොල්ලන්ට පුළුවන් මේ ඇක්සිලරේටරේ බර වැඩි කරලා වේගය වැඩි කරලා අනුතුරෙන් බේරන්න. කවුරු හරි බෝම්බයක් ගැහුවොත් ඒගොල්ලන්ට පුළුවන් අත මෙහෙම කරලා ඉලක්කේ වෙනස් කරන්න. යා ගමනක් යන්න තියෙනවා නම් අනුතුරක් වෙන්න තියෙනවා නම් ඒ ඉත්තක් ගාලා සිතුවිල්ල වෙනස් කරලා ඒ ගමනේ වෙන නැත්නම් දිස්සල වට්ටන හරි ඒ වගේ එවැනි මේවා තියෙනවා මහත්තයෝ. ඒතකොට මේ පින් දුන්නොත් තමයි ඒ ආරක්ෂාව අපිට ලැබෙන්නේ. මේකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව තමයි දෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක්, සීලය, දානයක් කියන්නේ. මොකද ඒ තුන තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව. ඒ තුන තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව වෙන්නේ මොකද ඒ තුන අපි වඩනකොට සම්‍යක් දෘෂ්ටික බලවේග අපි ළඟට එනවා මහත්තයෝ. ආපුවම මේගොල්ලන්ගේ ආරක්ෂාව ලැබෙනවා. නමුත් අපි ගෙදරක පින් දෙන්නේ නැත්නම් මෙතෙන්ට එන්නම පිනට අකමැතියි. මොකද පින් දෙන්නේ නැහැ, පින් කරන්නේ නැහැ. දැන් බොන දැනට ගන්නේ බොන අයනේ. තේරුණා? මේ නරක වැඩ කරන දැන් දෙන්නේ නරක වැඩ කරන්නේ. ඒගොල්ලන් මෙතන පින් කරන්නේ නැති වුණාම එන්නේ පිනට අකමැති මිත්‍යා දෘෂ්ටික බලවේග. පිනට කැමති අය මෙතන ඉන්නේ. එතන තමයි අවාසිය මාත්‍ය. සමාජයේ තියෙන කතාව. ඔව්. මනගේ ඥාතින්ද පින් දෙනකොට මනගේ ඥාතින් ඔක්කොම ඇවිල්ලා මේ ඉන්දියාවට කරගන්න ඕනේ නැහැ. එහෙම එකක් නෑ මාත්‍ය. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුරන්ට ඔය කියලා විරෝධ සූත්‍රය දේශනා කරයි. ඒක පින් දීලා නේද? ඒක ඉතින් ඒව ගලපලා බලන්න ඕනේ මාත්‍ය. ගලපලා බලන්න ඕනේ. පින් දුන්නොත් පිනට කැමති අය තමයි එතෙන්ට එන්නේ. අනිත් අය එතෙන්ට එන්නේ නැහැ මහත්තයෝ. ඒ එතන හැටියා. මෙතන බණක් තියෙනවා කිව්වොත් ගමේ ඉන්න බොන මිනිස්සු මෙතෙන්ට එනවා. මෙතෙන්ට එන්න බණ අහන්න කැමති අය. ඒ වගේ පින් කරද්දි මහත්තයෝ පිනට කැමති බලවේග එනවා. ඒක පිනට කැමති බලවේග ආපුවම මහත්යලාට කවදාවත් නපුරක් වෙන්නේ නැහැ. අමනුෂ්‍යෝ ගැන හිතලා ඉවර කරන්න බෑ මහත්තයෝ. මිනිස්සු 10ක් ඉන්න තැන අමනුෂ්‍යෝ 100ක් ඉන්න පුළුවන්. ඒ නිසා මේ කවදාකවත් අපි පින් කළා නොකළා කියන කාරණයෙන් අපිට මේවෙන් ගැලවෙන්න බැහැ. නමුත් පින් කිරීම තුළ අර ශක්තිමත් බලවේග වල ආරක්ෂාව අපිට තියෙනවා. වහන්සේ පිට මහාන වෙනවා නම් දැන් වඩාතාලික නාවුලෙන කියන්නේ අතපොවන්නේ කියනවා. එහෙම වහන්සේ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ මඟ පෙන්වීමක් කියන තරක් තියෙනවා. මෙහෙමයි මාත්‍යෝ. මම ඒකයි කිව්වේ අපි හිත හොඳට වැඩෙනකන් අපි පැවිද්ද කියන කාරණේට මාත්‍ය කලබල වෙන්නේ නරකයි. තේරෙනවද? පැවිද්දට කලබල වෙන්නේ නරකයි. තේරෙනවද? ඒකෙන් මම කිව්වේ ඕනෑම තැනකට ඔරොත්තු දෙන ස්වභාවය කෙනෙක් බවට අපිපත් වෙන්න ඕනේ. එහෙම කළාම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ මාත්‍යෝ. නැත්නම් ඒක තැනකට ගියොත් එතන තියෙනා වූ ස්වභාවයන් මත තමයි එතන කටයුතු සිද්ධ වෙන්නේ. එක තැනකට ගියොත් එතන උගන්වන භාවනාව එක භාවනාවක්. තව තැනකට ගියොත් එතන භාවනාව උගන්වන්නේ නැහැ. එතන තියෙන්නේ තව පැත්තක්. එතන දෙන්න පැත්තක්. ඉතින් ඒ වගේ මහත්යෝ අපිට එහෙම සුදුසු තැන මෙතනයි නොසුදුසු තැන මෙතනයි කියලා කියන්න තැනක් මට නම් නැහැ. තේරෙනවද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මාත්‍යෝ ඕනෑම තැනක අපි අපේ ස්වභාවයෙන් ඉන්න. එතනයි දක්ෂභාවය. හොඳ තැන් හොයන්න අපි ඔය ගිහිල්ලා මන් නම් දකින්නේ කොහේ හොය හිතක් ලැබෙන්නේ තියනවද කියලා. නමුත් ඕනෑම නොසුදුසු තැනක
අපි හොඳින් ඉන්න අපි දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? ඉතින් ඒක දක්ෂ වෙන්න නම් බුදුරජාණන් වහන්සේ උදෙසාම අපි පැවිදි වෙන්න ඕනේ මහත්තයෝ. බුදුරජාණන් වහන්සේ උදෙසා. වෙන කවුරුත් උදෙසා නෙමෙයි. එනත අර පන්සල මේ ආරණ්‍ය මේ තැන උදෙසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ උදෙසා අපි පැවිදි වෙන්න ඕනේ. එච්චරයි. එතකොට අපිට මොනවද ප්‍රශ්නයක් මතුවෙන්නේ? නෑ අපි පැවිදි වෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා. කාගෙන් වැරද්දක් වුණත්, කාගෙන් අසාධාරණයක් වුණත්, කාගෙන් අඩුපාඩුවක් වුණත් අපිට අදාළ නෑ. අපි ධර්මයේ කල්යාණ මිත්‍රයා කරගෙන බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා කරගෙන අපි අපේ ගමන අපිට යන්න අපිට පුළුවන්. එහෙම තුරු ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඉතින් මෙයා හිතන්නේ කියොත් මහත්මයා අපිට ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඔය එකෙන් හුඟක් අය මෙතනම වැරදිනවා, මෙතන හොඳ නැහැ කියලා අතෙන් කියනවා, අතන වැරදිනවා, අතන හොඳ නැහැ කියලා අතෙන් කියනවා. නේද? නමුත් ඉතින් අවසානයේ මොකද්ද වෙලා තියෙන්නේ? හිත තියෙන පස්සේ අපි දුවලා තියෙනවා. එච්චරයි. මේ හිතයි කියන්නේ දුවන්න කියන කාරණේ අපි අවබෝධ කරගන්නේ නැහැ. එනිසා කොතනම ඕනම දැන් මගේ පැවිදි ජීවිතේ මම ඕනම තැනකදී මම යම් තැනකට ගියොත් මම මෙතන මාස දෙකක් ඉන්නවා කියලා ආයි මගේ ඔළුවට අත හේතුවත් මම මාස දෙක ඉඳලම මොකද ඉතින් ආන්නත් මට එතන මොන දේ තිබ්බත් ඒ ලෝකෙ ස්වභාවය අනුන්ගේ දේ අපි අපේ කරගන්න යන්න ඕනේ නෑ ඒක ඔතෙන්ට හිත වැඩෙන්න ඕනේ මාත්‍ය ඔතෙන්ට හිත වැඩුණාට පස්සේ මාත්‍ය තැන නොතැන පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ කොතන අපේ තැනක් එකේට අපිට හිතාගෙන කටයුතු කරන්න පුළුවන්. එතන තමයි පැවිදි සැබෑම තැන. මොකද දැන් හොයන්නේ කියොත් අපි ඉර වෙනවා. එතන හොයන්නේ කියොත් අපි ඉර වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ඕනෑම තැනක අපි දක්ෂ වෙන්න ඕනේ හොඳින් ඉන්න. ඒක මොනවද මේ කියන්නේ අපිට අවශ්‍ය ධර්ම අවබෝධය ඔව් අපි කොහොමද හරිම දෙයකින් විදිහට අපි සත්‍ය ධර්මාභෝධය කියන්නේ ඒකයි මහත්මයා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්න කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති වෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ජීවිතයේ ධර්ම විනය දෙක සාස්ත්‍රුන් වහන්සේ බවට පත් කරගන්න කියලා. ධර්ම විනය කියන කාරණා දෙක. තේරෙනවද? ඉතින් ධර්ම විනය කියන කාරණය කියන්නේ මහත්මයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම මේ සූත්‍ර විනය අභිධර්ම කියන මේ කාරණා. තේරෙනවා 84000 ධර්මස්කන්ධය කියන්නේ. ඉතින් මාත්‍රේ මුළු ධර්මස්කන්ධයම අවසාන යොමු කරලා තියෙන එක තැනකට බුදුරජාණන් වහන්සේ. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයට. තේරෙනවද? ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා මොකක්ද යාට අවබෝධ කරගන්න තියෙන්නේ? රහත් වෙන කෙනා අවබෝධ කරගන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණයයි. සෝවාන් වෙන කෙනා දකින්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. එදා ওই මුළු මහත් 84000 ධර්මස්කන්ධයෙන් මහත්ව අවසාන යොමු කරන ඉලක්කය තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. තේරෙනවද? ඉතින් ඔබ දැක්කේ කෙනා සෝවාන් ඵලයටපත් වෙනවා. අවබෝධ කරගත්ත කෙනා රහත් භාවයටපත් වෙනවා. මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා කියන්නේ මොකක්ද මහත්වෝ? මේ රූප වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි කියන කාරණය. උතන තමයි ධර්මයේ අවසාන ඵලයේ දවස අවසාන හරේ මහත්වෝ. මොකද අපි සතර සතිපට්ඨාන ධර්මයන් වඩ아가න අපි ඉස්සරහට යද්දී සතර සතිපට්ඨාන ධර්මයන්ුත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. කාය චිත්ත ධම්ම වේදනා. ඊට පස්සේ සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් වැඩෙන්නේ මොනවද? සප්තබොධ්‍යංග. සති ධම්ම විජය වීර ප්‍රීති පස්සද්ධි. මේවත් අපි අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඊට පස්සේ නම් අවසානයේ අපි තුල මොකක්ද වැඩිලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. මොකද පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය. එහෙනම් අපි මේ ලෝකෙට බැඳිලා තියෙන මහත්යෝ එකම එක කාරණේකින්. තෘෂ්ණාව කියන කාරණේ. වෙන දෙයකින් නෙමෙයි. මොකද චතුරාර්ය සත්‍ය මුල්ම ආර්ය සත්‍ය දුක. දුක ඇති වෙන්න හේතුව තෘෂ්ණාව. එච්චරයි. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. එහෙනම් අපි මේ ලෝකයට බැඳිලා තියෙන එකම එක කාරණයයි ඒ කාරණය තමයි තෘෂ්ණාව. කුමක් කෙරෙහි තෘෂ්ණාව? රූපය කෙරෙහි තෘෂ්ණාව. වේදනාව කෙරෙහි තෘෂ්ණාව. සංඥාව, චේතනාව, විඥානය කෙරෙහි තෘෂ්ණාව. එහෙනම් මාත්‍යෝ අපිට අවබෝධ කරගන්න තියෙන ඔච්චරයි. තේරෙනවද? මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි අපි මේ අප්‍රමාණ දුක්ඛන්දරාවක් දරාගෙන මේ ගමන් කරගෙන යන්නේ. නේ? මේ මහත්ය හිමාලය කියන රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසා මහත්ය අප්‍රමාණ දුක්ඛන්දරාම තිබෙනවා. මේ ඇස කියන රූපය කෙරෙහි මහත්ය ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසා
මාත්‍ය අප්‍රමාණ දුක්ඛන්දරාව විඳිනවා. මේ ඇතෙන් දකින්නා වූ රූප කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව නිසා මහත්ය අප්‍රමාණ ප්‍රශ්නයක්. එනම් මාත්‍ය යම් මොහතක මාත්‍යෝ මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් මිදුන තැනදී මාත්‍ය දුක කියලා දෙයක් සකස් වෙනවද? නැහැ. කොතනකවත් සකස් වෙන්නේ නැහැ. මාත්‍ය දුකක් සකස් වුණා නම් ඒ සකස් වුණේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. එක්ක මේ අස කන නාසය දිව ශරීරය මනස කියන රූපය එහෙම නැත්නම් මේවට අරමුණු වෙන්නා වූ බාහිර රූපේම. ඉතින් මාත් කවදා හරි අපි අවබෝධ කරගන්නේ ඔච්චරයි. වෙන අවබෝධ කරගන්න දෙයක් නැහැ. මේ මොකද සත්‍යය බැඳිලා යන්නේ රූපයටමයි මහත්ය. ඉතින් මේ රූපය කෙරේ අනිත්‍යභාවය තමයි දකින්නේ. ඒ නිසා අපි දක්ෂණන් හැම වෙලාවෙම මේ S2 තියාගෙන හරි එළමිනිය රුපාගෙන හරි කොයි ආකාරයෙන් හෝ මේ රූපේ ආයතන හැටියට මේ රූපය අනිත්‍යභාවය දකින්න කියනවා. සතර මහා ධාතු හැටියට මේ රූපය අනිත්‍යභාවය දකින්න කියනවා. දෙතිස් කුණුපේ හැටියට දකින්න කියනවා. සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ වගේ මේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාවයි අපි සිත ගන්න. දැන් මහත්ය චිරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාවට මහත්ය සකස් වෙන අවසාන චුති සිත තියෙනවා. ඒක මනෝවිඤ්ඤාණයක් ඇසුරින් සකස් වෙනවා. ඒක තමයි මේ රූපය උපයෝගී කරගෙන සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය. ඒ වෙලාවේ මහත්යාට එකපාරටම චුති සිතට අරමුණු වෙන්නේ මොකක් හෝ රූපයක් මහත්ය. තේරෙනවද? මහත්යාට එකපාරටම චුති සිතට එකපාරටම මැරෙන වෙලාවේ මහත්යාට මේ වත්ත සිහිපත් වුණොත් තේරෙනවද? මහත්යා මේ වත්තේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙලා උපත්ති ලබන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මෙතන තියෙන ගහක රුක් දෙවියෙක් වෙලා උපත්ති ලබන්න පුළුවන්. මහත්යා මරණ වෙලාවේ එකපාරටම මහත්යාට හිමාලය නැග ගන්න බැරුව හිමාලයේ කෙරේ තෘෂ්ණාව සකස් වුණොත් ඒ හිමාලයේම ඔය කඳු නගින ප්‍රේතෙක් බවට පත් වෙලා උපත්ති ලබන්න පුළුවන්. තේරෙනවද? මහත්යා මරණ වෙලාවේ මහත්යා කළා වූ පින්කමක් මතක් වුණොත් තේරෙනවද? මහත්යාට නැවත දිව්‍ය මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පුළුවන්. ඒ නිසා අවසාන චුතිසිතට උපාදාන වෙන රූපයට අදාළවයි ප්‍රතිසන්දි යන්නේ මහත්ය. තේරෙනවද? ඒක ඔතන තමයි අපි දක්ෂ වෙන්න ඕනේ. මේ අවසාන සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ නම් ඒ මොහොතේම අපි සෝවාන් ඵලයටපත් වෙලා මැරෙනවා. ඒක තමයි ධර්මය කියන්නේ. එහෙනම් අපිට අවබෝධ කරගන්න ගොඩක් දේවල් නැහැ. අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? මේ රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව දීන භාවයටපත් කිරීම අපිට කරන්න තියෙන්නේ. වෙන දෙයක් නැහැ. මහත්ය රූපේ කෙරෙහි හැම රූපයක් කෙරෙහිම මහත්ය තුළ තෘෂ්ණාව නැත්නම් මරණ වෙලාවේ අවසාන මොන හිත සකස් වුණත් මොන රූපය දැක්කත් මහත්ය රූපය අනිත්‍යයි කියලා දකින්න මහත්ය රූපෙට බැඳිලා යන්නේ නැහැ. බැඳිලා ගියොත් ඊටාදාන ප්‍රතිසන්දි ලැබෙනවා. දැන් මහත්ය අපි තුන් පින් කරන කෙනෙක් කෙනෙක්. ඉතින් මහත්ය මරණ වෙලාවේ මහත්යට එකපාරට දෙවියෙක් පේනවා. මේ දෙවියෙක් පේන්නේ මහත්ය දිව්‍ය ලෝකෙක උප්පත්තියක් ලබන්නේ යන්නේ. මහත්ය දෙවියාව දකිද්දී එකපාරට දෙවියාට ගැටිලා එකපාරට මහත්යට හිමාලයයි මතක් වෙන්නේ. තේරෙනවද? දැන් දිව්‍ය ලෝකෙ පෙනිපෙනි තියෙද්දි මහත්ය හිමාලයේ ගිහිල්ලා පෙරිතෙක් වෙලා උපදිනවා. ඒ මහත්ය දෙවියාට ගැටුණා. ගැටෙන හිතක් සකස් කරගත්තා. සකස් කරලා අතන කෙරෙහි තෘෂ්ණාව සකස් වෙනවා. එහෙම නැත්නම් තමහ තව කෙනෙක් කියන එයාත් මරණ වෙලාවේ යාට දෙවියෙක් පේනවා. දෙවියෙක් පේනකොට එයා දෙවියාව උපාදාන කරගෙන දෙවියාට කැමති වෙනවා. එයා දිව්‍ය ලෝකේ ගිහිල්ලා උපදිනවා. තව කෙනෙක් කියනවා එයාත් මරණ වෙලාවේ යාට දෙවියෙක් පේනවා. දෙවියෙක් පේන වෙලාවේ ආයේ දෙවියාව අනිත්‍යයි කියලා දකිනවා. මොකද දෙවියා කියන්නේ රූපයක්. දිව්‍ය ස්වභාවය අනිත්‍යයි. එයා ඒ වෙලාවම මාර්ගඵලලාභී දෙවියෙක් වෙලා සෝවාන් ඵලයටපත් වෙච්ච දෙවියෙක් වෙලා දිව්‍යතලයේ උත්පත්තිය ලබනවා. ඉතින් ඔබ තමයි මාත්‍ය උත්තර අවබෝධ කරගන්න ඕනේ. රූපයේ කෙරේ තෘෂ්ණාව අපි තින්දනම් එතනින් මේක කාරණේ ඉවරයි. මේ රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව නිසා අපි මේ යන්නේ. ගේ කියන රූපේ ඉඩකඩම්, ගේ දොර, යාන වාහන, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක මේවා කෙරේ තියෙන තෘෂ්ණාව නිසා මේ යන්නේ. සමහර දෙවියෙක් වෙන්න තෘෂ්ණාව ඇති කර ගන්නවා, සමහර බ්‍රහ්මයෙක් වෙන්න තෘෂ්ණාව ඇති කර ගන්නවා, සමහර මනුෂ්‍යෙක් වෙන්න තෘෂ්ණාව ඇති කර ගන්නවා. සමහර ගෙදරේ උපදින්න තෘෂ්ණාව ඇති කරනවා, දරුවා උදෙසා, දේපල උදෙසා තෘෂ්ණාව ඇති කර ගන්නවා. ඉතින් ඔතනින් තමයි අපිට මේක දැක්කලා තියෙන්නේ. ඒක තෘෂ්ණාව තමයි දුක සකස් කරන්නේ. ඉතින් අපි රූපේ කෙරේ තෘෂ්ණාව සින්දනම් මාත්‍ය එතන තමයි ධර්මය. එතන තමයි ධර්මය. අපි මේ සාරා සංක කල්ප ලක්ෂ 100ක් කෝටි ගානක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන මේ ආවේ
තාම අපිට රූපේ කෙරේ තියෙන තෘෂ්ණාව අයිමුනේ නැහැ. අපි මරණ වෙලාවේ මොකක් හෝ රූපයක් උපාදානය කරගන්න. මොකක් හෝ රූපයක්. ඒ මහත්ය විවාහයේ කියන රූපයට මහත්ය කැමති නෑ. හිමාලයේ කියන රූපයට මහත්ය කැමති. තව කෙනෙක් යා හිමාලයේ කියන රූපයට කැමති නෑ. විවාහයේ කියන රූපයට කැමති. තව කෙනෙක් මේ දෙකටම කැමති නෑ. හාමුදුරුවෝ කියන රූපයට කැමති. එතන තෘෂ්ණාවක් තමයි තියෙන්නේ. මොකද අපි සංසාරේ පැවිදි වෙලා අවුරුදු 10000 ගණන් මහත්යෝ අප්‍රමාණ පැවිදි ජීවිත ගත කරලා ඇති. අපි පැවිදි වෙන්නේ ඇඟපු සිවුරු එක ගොඩක් ගැහුවොත් මේ ආපු දීර්ඝ ගමනේදී මහත්යෝ ඒක දීජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. ඒ තරම් අපි මේ ශරීරයේ සිවුරු වලින් තොරවල තියෙනවා. නමුත් පෙරෙව්වත් අපි ඒ චීවරයේ අර්ථය ධර්මයේ අර්ථය ධර්ම විනය අර්ථය ජීවිතයට ගත්තේ නැහැ. මොකද එතනට තෘෂ්ණාව නිසා ගියේ. පැවිදි වෙන තෘෂ්ණාව නිසා. දැන් සමහරු පැවිදි වෙනවා පැවිදි වෙන්නේ නැහැ. එතනක් තියෙන තෘෂ්ණාව. පැවිද්දකේ තියෙන තෘෂ්ණාව. මොකද මිනිස්සු කපුල් හොදනවා ළඟට ගෙනල්ලා කෑම දෙනවා, දාන දෙනවා, වන්දනා කරනවා, සිව්පතේ ලැබෙනවා, හැමෝම ආදරේ නේද? අද එතෙන් තෘෂ්ණාව ඇති කරලා. ඉතින් එතනක් තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ඇති කරගත්තා චිත්තන සකස් වෙන්නේ දුකමයි. නේද? ඒ නිසා අපි මේ කොයි දෙයක් කෙනෙක් මාත්‍යෝ තෘෂ්ණාව සකස් කරගත්තා. ඒ නිසා මැරෙන වෙලාවේ ඊට අදාළ ඊළඟ ප්‍රතිසන්දි සකස් වෙනවා. එච්චරයි. වෙන දෙයක් නැහැ. මහත්ය චිරාත් කාලයක් ජීවත් වෙලා මරණ වෙලාවට මහත්යට පින්කමක් මතක් වුණොත් මහත්ය දෙවියෙක් වෙලා මිනිසෙක් වෙලා ඉපදේ. මහත්ය මරණ වෙලාවට මහත්යට ගේදොර ඉඩ කඩම් මතක් වුණොත් ඒ ගේදොර ඉඩ කඩේම එක්ක රූප දෙවියෙක්, එක්ක බුම්මාරු දෙවියෙක්, එක්ක පරදත් රූප ජීවිතයක කැටිය උප්පත්තිය ලබනවා. එක්ක මහත්ය මරණ වෙලාවට මහත්ය දැනුමට කැමති නම්, පොත්පත් වලට කැමති නම්, පුස්තකාලයට කැමති නම් ඒ පුස්තකාලයේම ගුල්ලෙක් වෙලා වේක් වෙලා උප්පත්ති සකස් කරගන්න. අර බුදුරජාණන් වහන්සේ කාලේ එක හාමුදුරුවෝ කෙනෙක් හිටියා. උන්වහන්සේ සිවුරක් දෙනවා එක්කෙනෙක්. රෙද්දක් දෙන්නේ. සිවුරු දෙන්නේ නැහැ මේ කාලේ. ලස්සන රෙද්දක් දෙනවා. දැන් වත් කාලේ පටන් ගත්ත විතරයි. මේ හාමුදුරුවෝ මේ රෙද්ද ගිහිල්ලා එයාගේ අක්කට දෙනවා. අක්කගේ ළඟ තියෙන්නේ. අක්කේ මම මේ වස් ඉවර වෙලා ආවිල්ලා ගන්න සිවුරක් කරගන්න අක්ක මේක තියාගන්න කියලා. දැන් තියලා යනවා. දැන් අක්කට මේ රෙද්ද ගැන හරි කැමතියි. එයාට හරි ලස්සනයි මේ රෙද්ද. එයා හිතනවා මං ආම්දුරන්ට වෙන රෙද්දක් දෙනවා මම මේකෙන් ලස්සන ගවුමක් මහ ගන්නවා කියලා මෙයා ඇඳුමක් මහ ගන්නවා. දැන් ආම්දුර වාස් ඉවරලා එනවා. ඇවිල්ලා රෙද්ද ඉල්ලනවා. ඉල්ලනකොට අක්කා රෙද්ද දෙනවා. දෙන්නේ අර දුන්න රෙද්ද නෙමෙයි වෙන රෙද්දක් දෙන්නේ. ආම්දුර කියනවා නෑ මේක නෙමෙයි මම දුන්නේ රෙද්ද. මේ වස්ත්‍රේ නෙමෙයි මම දුන්නේ. මට මම දුන්නේ කොහොමද කියලා. එයා කියන මම මේ ගවුමක් මම ගත්තා ඒකෙන් ඔයාලා දෙන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේ මේක අරන් ගිහලා සිවුරක් හදන්න කියලා. නෑ මට මගේ මේක ඕනේ කියනවා. ඊට පස්සේ කරන්න දෙයක් නෑ අර ගවුම ගලවල අයින් කරලා ඇඳුම දෙනවා. එන්න මෙන්න සායිනාස කියලා. මෙයා මේක අරන් ගිහිල්ලා කපලා කොටලා සිවුරක් මහල ඉතුරු වෙවිත් දාලා දැන් සිවුර හදලා ඒ සිවුර ගෙනල්ලා ආයිමත් අක්කට දෙනවා අක්කේ මම හෙට උදේට ඇවිල්ලා ගන්න මේක මෙන්න කියන්න කියලා. කොහොමද රෑමේ අපවත් වෙනවා. ආම්දුර අපවත් වෙනවා. දැන් සිවුර කාගේ ළඟ තියෙන්නේ අක්කල්ගේ. දැන් අපවත් වුණාට පස්සේ සාමාන්‍යයෙන් දැන් අපවත් වෙලා ඒ භූමි දාන කටයුතු කරලා ඔක්කොම කළාට පස්සේ දැන් හාමුදුරුවන්ට අයිති දෙයක් ගීයයි ළඟ තියෙනවා නම් දැන් මට අයිති දෙයක් මේ මහත්තයා ළඟ තියෙනවා නම් මං අද මැරුණොත් එහෙම අපවත් වුණොත් මෙයා මේ සියලුම මගේ බඩු ටික ගිහින් මගේ නායක හාමුදුරන්ට බාර දෙනවා. ඒක තමයි ධර්මය. ඉතින් දැන් අර හාමුදුරුව අපවත් වුණාම අර අක්කා මොකද කළේ? අර චීවරේ ගිහිල්ලා පන්සලට බාර දුන්නා. බාර දෙන්න යනකොට ඒක බුදුරජාණන් වහන්සේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා නැගෙනිය ওই සිවුර තව සතියක් ගෙදර තියාගෙන ඉඳලා ගේන දැම්ම බාර දෙන්න එපා කියලා. ඉතින් නැගෙනියට හරි ප්‍රශ්නයක් ඇයි මේ මොකද මේ ආයෙම සතියක් ගෙදර තියාගෙන ඉන්නේ කියන්නේ. එතකොට ඒක අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ඇයි ඔබ මේ සතියක් තියාගෙන ගෙදර තියාගෙන ඉන්නේ කිව්වේ භාග්‍යවතුන් වහන්සේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔය සිවුර දුවන කාව පේනවද කියලා. ඔය සිවුර දුවන කාව එහාට මෙහාට හද්දා කඩිමුඩියෙන් දුවන කාව පේනවද කියලා අහනවා. ඔව් කියනවා. ඒ ඔබේ ආමුදුරෝ අපවත් වෙලා මැරෙන වෙලාවේ සිවුර කෙරේ තෘෂ්ණාව සකස් වුණා. ඒ සිවුරේම කාවෙක් බවට පත් වෙලා උප්පත්තිය ලැබුවා. ඒකෝගේ ආමුදුරෝ තමයි කාවෙක් වෙලා ඉපදුනේ උපපාතිකේ. ඉතින් ඒක තමයි උපාදාන පත්‍ය භව කියන ධර්මතාවයේ බරපතල භාවය මාත්‍රි. දීපැවිදි ભેදය නැහැ. තෘෂ්ණාව සකස් වුණා නම් සිවුර කෙරේ
ඊට අදාළ මොකද හාමුදුරුවෝ එච්චර සීලය තුළ ශක්තිමත් කෙනෙක් නෙමෙයි. සීලය තුළ ශක්තිමත් කෙනෙක් නම් කවදාකවත් රෙදි ගෙනල්ලා අක්කයි ගෙදර තියන්නේත් නැහැ, සිවුර ගෙනල්ලා අක්කලා ගෙදර තියන්නේ නැහැ. ඒ නිසා එතනදී ආ දුර්වලයි. එයා ඒ සිවුරේම පාවෙක් වෙන උප්පත්තිය ලැබෙනවා. ඉතින් දැන් අපි ඇඳුම් අල්මාරිය අරිනකොට අපිට පේනවා සමහරලාට කාව දුවනවා. ඔය කවුද? පෙර ජීවිතයේ ඇඳුම් කෙරේ තෘෂ්ණාව සකස් කරගත්තේ අය. දැන් සමහර පුස්තකාල වලට ගිහිල්ලා පුස්තකාලේ කබඩ් එක අරිනකොට අපිට පේනවා පොත් දිගේ කාව දුවනවා. කවුද? පෙර ආචාර්යවරු මහාචාර්යවරු. මොකද පොත් කෙරේ දැනුම කෙරේ උපාදානය සකස් කරගත්තේ. ඒකයි මාත්‍ය මේ භව ගමන කියන්නේ මා භයානක තැනක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උපාදානයේ සකස් වුණේ කොතනද? පින නැත්නම් ඊට අදාළව ප්‍රතිසන්දි ශක්තිමත් පින් තිබ්බොත් වෙනස් වෙනවා. ශක්තිමත් පිනක් තිබෙත් නැත්නම් කෙලින්ම ඊට අදාළව ප්‍රතිසන්දි සකස් වෙනවා. ඉතින් ඒක තමයි භයානක තැන මාත්‍ය. ඉතින් ওই භයානක තැන තමයි අපි මෙදෙන්නේ. ඔය කන්දේ කර්මය කරන්නේ. ඔය කන්දේ කර්මය කරන්නේ. වෙන කඳු කර්මය කරන්න හරියන්නේ නැහැ. ඔය කර්මය කළොත් ඔය මහත් වේලා කඳු නගිනවා වගේ ඔය අප්‍රමාණ ප්‍රේතය ඔය බඳු එල්ලගෙන ඔය කඳු නගින නැති. ඒගොල්ලෝ උපාදාන පොත්පත්වල කියලා තියෙනවා හඳුනන. කියන්නේ සමහර වෙලාවට මේ කියන්නේ මේ නගින කට්ටිය මාතරමකදී කෑම හැම වෙලාවෙම මේවා කරනකොට ඒක ඇතුලේ දැනෙනවාද කවුද මේ ඔය ඉන්නවා. මොකද ඔය මැරෙන්නේ නැහැ මාත් ඕවනමයි ඉපදෙන්නේ. ඕවම ඊට පස්සේ මේ බඩු බාහිර දැන් දැන් සමහර දැන් ඔය ඒක බස් ස්ටෑන්ඩ් එක ඉස්කෝලේ ප්‍රධාන කොළඹ ප්‍රධාන ඉස්කෝලයක් ඉස්සරහා ඒක ප්‍රේත අම්මා කෙනෙකුයි ප්‍රේත දරුවෙකුයි ඉන්නවා. ඉතින් මේ ප්‍රේත දරුවා ඉස්කෝලේ යන සූට් එකම ඇඳලා ඉන්නේ. එයා කරේ බෑග් එකක් තියෙනවා. දැන් මේ අම්මා බස් එකේ එනකන් ඉඳලා බස් එකේ එනකන් යනවා ප්‍රේත අම්මා දරුවත් එක්ක. එයා උදේට ගෙනල්ලා දරුවව ඉස්කෝලේ දානවා. නමුත් ඒ දරුවා පන්තියේ ඉන්නවා කවුරුත් දන්නේ නැහැ. ඒ කියන්නේ දරුවත් එක්ක අම්මා එනකොට එක්ක දරුවා ඇක්සිඩන්ට් එකක් දෙන්න මැරිලා. මොනවා හරි වෙලා මේ මරණ වෙලාවේ අර දරු උපාදානෙ වුණා ඉතින් එහෙමම ඉපදෙනවා. ඉතින් ඒ වගේ ඕවා නගිනකොට මැරුණ වෙලාවක මහත්යෝ අපි ආයෙමත් ඔය විදිහටම අර කරේ බඩු පොඩියක් දෙල්ලගෙන අර පිටත් තියාගෙන ඉතින් නැගෙනගිනවා. ඉතරම සානක එතන ගහන අපිට මිදීමක් නැද්ද? මිදීමක් නෑ මහත්යෝ. කොහෙද මිදීමක් වෙන්නේ? ඊට පස්සේ දේශේ සකස් වෙන්නේ. ඊට පස්සේ දේශේ සකස් වෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපි තුල ඒ වගේ අකුසල් මූලයන්මයි සකස් වෙන්නේ. ඒ අකුසල් මූලයන් සකස් වෙන නිසා දුකෙන් දුකටම යනවා. මිදීමක් කොතනවත් නැහැ. මිදීම නම් තියෙන ආරෂ්ඨාංගික මාර්ගය තුල විතරයි. ආරෂ්ඨාංගික මාර්ගය තුල විතරයි. මොකද ආරෂ්ඨාංගික මාර්ගය තුලිනුයි තෘෂ්ණාව හීන කරන්නේ. තෘෂ්ණාව හීන කරන ප්‍රමාණයයි දුක හීන වෙන්නේ. ඉන් මෙහා මාර්ගයක් නැහැ. මාර්ගය එකම මාර්ගයක්. ඔය දෙන්නේ ඔය මාර්ගය මත කරගන්න බුදුරජාණන් වහන්සේ නමකට සාරා සංක කල්ප ලක්ෂ ගාන පෙරම් පුරනවා. එනවා ඔක ලේසි පාසු දෙයක් නෙමෙයි. අපිට ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ හරි ලේසි. නමුත් ඕක මත කරගන්න සාරා සංක කල්ප ලක්ෂ ගාන පෙරම් පුරනවා. එහෙනම් මේක ඒ කියන්නේ ඒසා බරපතල තැනක් තමයි අපි මේකෙන් මිදුණා කියන්නේ මාර්ගය. අපි මේකෙන් මිදුණා කියන්නේ මොකද බුදුරජාණන් වහන්සේ මේකෙන් මිදෙන්නේ සාරා සංක කල්ප ලක්ෂ 30ක් කෝටි ගාන අප්‍රමාණ දුකක් විඳලා. උන්වහන්සේට පින් සිද්ධ වෙන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ අපිට සරලව කිව්වේ. නමුත් උන්වහන්සේ නම් මේක එසේ මෙසේ දේශි දෙයක් සරල දෙයක් වෙන්නේ නැහැ. මේසා ගැඹුරු තැනක් එනවා. මේ ගැඹුරු තැන තමයි අපි අතනින් දකින්නේ. එහෙම නැත්නම් ඊට අදාළව ඊළඟ ප්‍රතිසන්දිය අපි සකස් කරගන්නවා. ඒකට අපි තෘෂ්ණාවක් ඇති වෙනකොට ආන්නේ දැන් මම අවුරුද්දට ඇඳුම් ගන්න ගියා කියලා. ඔව්. ඒකකොට දැන් ඉතින් මම දැක්කේ ආරකට හොඳයි මේක හොඳයි ගන්නවා. ඔව්. අර දෙන්න දැන් ගෙදර ආවට පස්සේ දෙනවා අපරාධ මේ මොන්නේ එතකොට හිතෙනවා මේ ආනේ මේ ඉතින් කන්නාවනේ ඇති උනේ. හරි මම ගන්නකොට කිසිම දෙයක් හිතුන්නේ නැහැ. එක්කෝ ටික වෙලාවකට පස්සේ. ඔව්. දැන් හරිනම් ඒ වෙලාවෙම නේද අපි ඒක ඇති කරගන්නවා. ඔව් නිකම්මයි ඒ වෙලාවේ ඇති කර ගන්නවා කියලා මහත්ය ඇඳුම් නොගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කියන්නේ නැහැ.
ඒ ඔක අන්තයකට යන්න නරකයි. දැන් විසාකාව අවුරුදු 7ේදී සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙලා අවුරුදු 14 වගේ වයසේදී විවාහ වෙනකොට එයාට ලක්ෂ ගාණක් වටින මේල පළඳනාව එයා පළඳගෙනයි ඉන්නේ. ඒකත් පළඳගෙන එයා සමාජවාද බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඒක ගල්වල පැත්තකින් කියලා තමයි බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නේ. එයා සෝවාන් වුණා කියලා මේල පළඳනාව ගල්වල අයින් කළාද? නැහැ. ඒකනේ නැහැ. ඊට පස්සේ එයාගේ මේල පළඳනාව විකුණලා එයා පූර්වාරාමේ හදනවා. අජුවා මෙයාගේ මාම තව පළඳනාවක් දෙනවා. එයා දවසක් මේ පළඳනාව පළඳන බුදුරජාණන් වහන්සේ ළඟට යන බණ අහන්න. බණ අහන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ඒක ගලවල මේ පැත්තකින් තියෙන මේ සැකුලි තියෙනවා. බණ අහලා ධර්මයේ කෙරේ තියෙන දරුත්වයේ ශ්‍රද්ධාව නිසා මෙයාට මේක අරගෙන ඉන්න අමතක වෙනවා. අමතකුණා මෙයා සේවිකාවගෙන් ගෙදෙට්ට ඇවිල්ලා අහන ඔබ මගේ පළඳනාව ගෙනාවද කියලා. එයා කියනවා නෑ මම ගෙනාවේ නෑ කියලා. එහෙනම් ඔබ යන්න පූර්වාරාමයට ගිහිල්ලා ඒ පළඳනාව කවුරු හරි ආනන්ද ස්වාමීන් වහන්සේ අත තියලා තිබ්බොත් ඒක අරන් තියලා තිබ්බොත් ඒක ආපුවාම දෙන්න කියලා සංඝයා ඒකට අත තිබ්බා ඒක ශාසනයට අයිති කියලා පූජා කරලා එන්න කියනවා. ඒක එතනම තිබ්බොත් ඔබ ඒක අරගෙන ගෙදර එන්න කියනවා. ඒකෙන් මෙයා දක්ෂයි ඕනම වෙලාවක ඒක අතහරින්න. එතන තමයි ප්‍රශ්නේ. නමුත් ඇඳුම් පැළඳුම් වලින් අයින් වෙන්න කියන්නේ නැහැ. සෝවාන් ඵලයටපත් වුණා කියලා එයාට කවදාකවත් ලස්සනට රත්තරන් මේ වලලු දාගෙන මාලයක් දාගෙන කරාබු දාගෙන ලස්සන සාරියක් ඇඳලා මඟුල් දෙකකට යන බැරි තමයි නැහැ. ඒවා කෙරේ තියෙන තෘෂ්ණාවයි අඩු වෙනවා. තෘෂ්ණාව තියෙන ඇඳුම තුල නෙමෙයි මහත්ය. තෘෂ්ණාව තියෙන දරුවා තුල බිරිඳ තුල නෙමෙයි. තෘෂ්ණාව තියෙන ගේදර තුල කාර්යක තුල නෙමෙයි. කාර්යකේ ස්වභාවයෙන් තියෙනවා. දරුවාගේ ස්වභාවයෙන් තියෙනවා. මහත්යාගේ ඇඳුමේ ස්වභාවයෙන් මහත්යා ඒකේ තමයි තෘෂ්ණාව තරක් කරගන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා කොතනකවත් මේ මාර්ගයට යන කෙනා මේ දුර්වල ඇඳුම් ඇඳගෙන ඉරිච්ච ඇඳුම් ඇඳගෙන අවපැහැවෙච්ච ඇඳුම් ඇඳගෙන ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙම කියන්නේ නැහැ. ඒ වාක්‍යයේ තියෙන තෘෂ්ණාව අඩු කරගෙන සුදුසු විදියට ඇඳුම් ඇඳලා ජීවත් වෙන්න කියලා කියන්නේ. එනිසා ඒවෙන් බැහැර වෙන්න කියලා අපිට කියන්නේ නැහැ. නමුත් අල්පේච්ඡතාවේ වටිනවා. අල්පේච්ඡතාවේ වටිනවා. අපිට ඇඳුම් කට්ටල් තුනකින් ජීවත් වෙන්න ඕන අපි 10ක් ගන්න යන්නේ නුමනාව නැහැ. ඒ ඉතුරු 7 ගන්න යන වියදම අපි ශාසනය උදෙසා පිළිගන්තින් උදෙසා අපිට වියදම් කරනවා. මොකද අපිට 3ක් ප්‍රමාණවත්. නේ. ඉතින් ඒ වගේ ඒවා අපි දක්ෂාකාරයෙන් ගලපලා ගන්න. නැත්තම් එකපාරට අන්තයකට වැටෙනවා. මොකද මේ ධර්ම මාර්ගයේ අපි විනාශ කරගන්නෙම එක ක්ෂණයෙන් අපි අන්තයන්ට වැටෙනවා. අන්තයට වැටෙන ගමන් ධර්ම මාර්ගය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළ ගමන් කරන මාර්ගය. ඒ අන්තේ මේ අන්තෙත් අපි බැහැර වෙනවා. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව තුළ ඉඳගෙන මේ මාර්ගයන් අපි දක්ෂ වෙන්න ඕනේ. එතනදී මේක තමයි කියන්නේ විසාකාවාණී පිළිසිතන නපුරු මාසන. ඒ අය උපමාවට ගන්න. ඒ අය උදාහරණයක් ගන්න. ඒගොල්ලෝ කවදාකවත් මේ ධර්ම මාර්ගයේ ගියා කියන ඒ දුර්වල ආකාරයෙන් ජීවිත ගත කරපු අය නෙමෙයි. ඒගොල්ලෝ සමාජය තුළ පෞරුෂත්වයෙන් යුතුව දක්ෂ ආකාරයෙන් ජීවත් වෙච්චා. එතන තමයි අපි හිත පිටන්නේ. එතන හිත පිටන්නේ. දැන් නැති බැරි කෙනෙක් ඉන්නවා නම් අපි දුකෝ සල්ලි වලින් නැති බැරි කෙනෙක්. දානයක් දෙන්න විදියක් නෑ කෙනෙකුට. හැබැයි යාගේ හිතේ තියෙන කුසලයක් කරගන්න ඕනේ. ධර්ම ගැන අවබෝධයක් තියෙනවා. ඒ කෙනා කොහොමද ඔය කුසලයේ කියන දේ රැස් කරගන්නේ? මෙහෙමයි මාත්‍රෝ ඕනම කෙනෙකුට දැන් දානේ නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. තේරෙනවද? දානේ ගිය ජීවිතේ අපි දුන්නා වූ දානයන්ගේ ආංශංශමයි ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. එතකොට මහත්වෝ මේ දානේ නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ කියන කාරණය අපි හඳුනගන්නේ කවුරු තුලින්ද? කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් තමයි සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ. සද්ධර්ම ශ්‍රවණේ තුලින් තමයි අපි දැනගන්නේ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය අපි සංසාරේ දුන්නා වූ දානයන්ගේ ආනිසංස කියලා. ඒ නිසා අපි මේ ආයුෂ වර්ණයේ සැපේ බලය සංසාරේ අපේ දානේ ආනිසංස කියලා දැනගත්තට පස්සේ දවසට රුපියල් 1000ක් හම්බ කරන කෙනා දක්ෂ වෙන්න ඕනේ දවසට රුපියල් 100ක් දන් දෙනවා. දවසකට රුපියල් 100ක් හම්බ කරන කෙනා දක්ෂ වෙන්න ඕනේ දවසකට රුපියල් 10ක් දන් දෙනවා. තේරෙනවද? ඒතර මාත්‍රෝ එහෙමනම් ඕනෑම කෙනෙකුට Taman කොච්චර දුප්පත් තැනකට වුණත් Taman බෙදාගත්ත බත් ටිකෙන්
බත් කටක් සතෙකුට දෙන්න බැරි කම නැහැ. එහෙම නොදෙනවා නම් මහත්මයා එයාගේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා එයා දන්නේ නැහැ. ඇයි මම දුප්පත් වුනේ කියන කාරණය එයා දන්නේ නැහැ. තේරෙනවද? අද වර්තමානයේ දුප්පත් අය දන් දෙන්න කැමතිද? නැහැ. ඒගොල්ලෝ හදන්නේ තියෙන කෙනාගෙන් ගන්න හදනවා මිසක් ඒගොල්ලෝ දෙන්න කැමති නැහැ. නමුත් වැඩියෙන්ම දන් දෙන්න ඕනේ කවුද? දුප්පත් කෙනා. මොකද එයාට ආයුෂවන්නේ සැපේ බලන්නේ තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා එයයි පුළුවන් තරම් දන් දෙන්න ඕනේ මහත්මයා. ඒ නිසා දුප්පත් යාචක මහත්යෙකුට මහත්යා බක්තිදාන දුන්නත් බත් පාසලේ දුන්නත් එයා දක්ෂයෙක් නම් මහත්යෝ ඒ බත් පාසලෙන් බත් කටක් සතෙකුට දීලා හරි කෑවොත් තමයි එයාට නැවත ඔය යාචක ජීවිතේ කවදා හරි මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි කොච්චර දුප්පත් කෙනෙකුට මෙන්න සල්ලි දුන්නා කියන කාරණේ තේරුම නැහැ. එයා එකෙන් බත් වේලක් කාලා ඉතින් ඉච්චරයි ඉතින් හරියක් නැහැ. නේද? ඒ නිසා අපි ජාත දුප්පත් කෙනෙකුට අපි දෙන්න තියෙන උපර හොඳම දේ තමයි ඔබ දුප්පත් උනේ ආයුෂවන්නේ සැපේ බලේ හේරුනේ දානේ තීන භාවයෙන් තමයි. එහෙනම් එයාට බත් පාන්සලයක් දෙන ගමන් අපි දක්ෂ වෙන්න ඕනේ කියන්නේ ඔබ මේ බත් පාන්සලේ කන්නේ ඉස්සෙල්ලා තව කෙනෙකුට බත් කටක් හරි දෙන්න කියලා. එතන තමයි කරන්නේ. එහෙම නැතුව අපි දුප්පත් අයට දුන්නායි කියන කාරණයෙන් මහත්යෝ ඒගොල්ලෝ තව තවත් සමාජ ප්‍රපාතයට යන්න පුළුවන්. ඒගොල්ලෝ දන් දෙන්නේ නැහැ. දුප්පත් අය දන් දෙන්නේ නැහැ කොටේ. ඒගොල්ලෝ හදන්නේ දෙන අයගේ ගන්න කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඇයි ඒගොල්ලෝ දන්නේ නැහැ? ඇයි මම දුප්පත් වුනේ කියන කාරණේ. ඒ නිසා පෝසත් කෙනා දකින්න ඕනේ මම පෝසත් වුනේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලැබුණේ පෙර දානේ නිසාමයි. ඒ නිසා මට මේ පෝසත්භාවයේ තව ඉදිරියට රැකගෙන යන්න ඕන නම් මම දානේ තුරු ශක්තිමත් වෙන්න ඕනේ. ඒ වගේම දුප්පත් කෙනා දකින්න ඕනේ ඇයි මම දුප්පත් වුනේ? මම සංසාරේ දන් නොදුපු නිසාමයි කියන කාරණේ. ඒක තමයි ඒක ගල්ප ගන්න. දානේ කොතනකවත් මහත්කම් අමතක කරන්නේ නැහැ. අපි තිරිසන් ලෝකෙට වැටුණත්, പ്രേත ලෝකෙට වැටුණත්, නිරේට වැටුණොත් නම් ගැළවිලක් නැහැ. නිරේදි දානේ විපාකෙට එන්නේ නැහැ. ඉන්නේ අසුර ලෝකෙට වැටුණත්, പ്രേත ලෝකෙට වැටුණත්, තිරිසන් ලෝකෙට වැටුණත් දානේ විපාකෙට එනවා. දැන් බල්ලෙක් ගන්න දැන් ওই දඩාවත යන බල්ලෙක් ඉන්නවා. එයා හැමතැනින්ම ගුටි කනවා, විසි කරලා තියෙන ඉඳුල් ටිකක් තමයි එයා කන්නේ. නමුත් අර කුරුඳුවත් ඒ නෝන ළඟ බල්ලෙක් ඉන්නවා. එයා නිදාගන්නේ ඇඳේ යන්නේ කාර් එකේ කන්නේ බොන්නේ චීස් බටර් හැම දෙයක්ම තමයි එයා ළමෙක් විඳින්න විදිහට විඳිනවා. එතකොට මේ මොකද්ද මේ බල්ලන්ගේ ලෝකේ සමාජ අසාධාරණයක් තියෙනවද? දැන් මේ අපේ මනුස්ස ලෝකේ සමහරු කියන්නේ මේක සමාජ අසාධාරණයක් කියනවා. දුප්පත් පොසත් බේදි කියන්නේ සමාජ අසාධාරණයක්. නමුත් බල්ලන්ගේ ලෝකේ සමාජ අසාධාරණයක් තියෙනවද? නැහැ. අර දඩාමතේ යන බල්ලා මහත්වෝ පෙර මනුස්ස ජීවිතයක් ලැබලා සිල් රැක්කෙත් නැහැ, දන් දුන්නේ නැහැ. අර ඉහළ පෙළේ නෝනා ළඟ ඉන්න බල්ලාන් පෙර මනුස්ස ජීවිතේදී සිල් රැක්කේ නැහැ. නමුත් එයා දන් දුන්නා. දානේ ආනිසංස එතෙන්ට ආවා. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ හරකෙක් ඉන්නවා. එයා මේ කාලේ ඉඩෝරේ කාලේ එයාට බොන්න වතුර ටිකක් නැහැ. කනකොල කියලා ඒගොල්ලෝ වැලි තමයි කන්නේ. නමුත් දැන් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හරකෙක් ඉන්නවා. රට කනකොල කන්නේ, ගාලේ නිදාගන්නේ, සිමෙන්ති පොලේ නිදාගන්නේ, පුන්නක් උබොන්නේ. එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ වැඩි කිරිලීටර් 25ක් දෙන්න. එළදෙන් මේ හරක්ගේ ලෝක සමාජ අසාධාරණයක් තියෙනවද? ඒ මාත්‍ය ආයුෂ වර්ණයේ ඒක දාන්නේ. අර හම්බන්තොට හරකා ගිය ජීවිතේ සිල් රැක්කෙත් නෑ, දන් දුන්නේ නැහැ. මේ හරකා ගිය ජීවිතේ සිල් රැක්කේ නැහැ. නමුත් එයා දන් දුන්නා. ඒ නිසා දානය කියන කාරණේ මාත්‍ය කොතන ඉපදුනත් විපාකයට සකස් කරලා දෙනවා. සකස් කරලා දෙනවා. කවදාකවත් දානය අපි ආත්‍රමං කරලා දාන්නේ. පෙරේතෙක් වුණත් අපි පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙන දානය ආනිසංස නිසාමයි. ඒ නිසා දන් නොදෙන ඇයට අපි දෙන්න ඕනේ හොඳම දේ තමයි බත් පාන්සලයක් දීලා සල්ලි දෙනවා වගේම ඔබලා මේ දෙන එකෙන් රුපියල් 10ක්වත් තව කෙනෙකුට දෙන්න කියලා කියන කාරණේ තමයි අපි ඒගොල්ලන්ට කරන් තියෙන ලොකුම සේවය. මොකද ඒගොල්ලෝ දුප්පත් වුණේ සමාජ සාධාරණයන් නිසා නෙමේ. ඒගොල්ලෝ ඒක හේතුවන් නිසාමයි. සමහර දරුවෙක් ඉපදෙනවා. එයා ඉපදෙන්නේ නව ලෝකේ. එයා නව ලෝකේ ඉපදෙනකොට මෙයාට කෝටි ගානක ධනයක් හිමියි. තව කෙනෙක් ඉන්නවා ඉපදෙන්නේ ගමේ ස්පිරිතාලේ ගාමීය රෝහලක. නමුත් එයාම ටිකට් කපලා ගෙදර යන ත්‍රිවිල්ලේ යන සල්ලිව එයා බස් එකේ නිකන් අතෙන් බලාගෙන ඉන්නවා. එනම් මාත්‍යෝක සමාජ සාධාරණයක් නෙමෙයි. හේතුඵල ධර්මයක්මයි. දානෙම ඵලයයි අපි දකින්නේ.
සාමාන්‍ය දානයේ කියන එක පොඩ්ඩක් විස්තර කරන්න. දානය කියන්නේ මහත්වෝ දානය කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දානය තමයි මහත්වෝ සංඝයා අනුමත කරගෙන ඉන්නා දානය. දානය කියන්නේ සිව්පසෙන් කරන්නා වූ අපෝපස්ථාන ධර්මය. සිව්පසෙන් කියන්නේ එකක් ආහාරය, ඊළඟට චීවර වලින් ඊළඟ කාරණේ අපි කුටි පාසුකම් සපයලා දීමේ ඊළඟට ඒක ඖෂධ වලින්. ඉතින් ඒක පැවිද්දන්ට එහෙමයි සිව්පසේ තමයි පැවිදි අයට. ඒක දැන් මහත්යලා ජීවිතයේ සිව්පසේ කියන්නේ මොකද්ද? ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස ගෙදර, ඖෂධ. ඔය කාරණා හතර තමයි මේ සිව්පසේ හැටියට කියන්නේ. ඉතින් ඕවා පූජා කිරීම තමයි දානේ බවට පත් වෙන්නේ. ඒවා පූජා කරගෙන. ඉතින් ඒවා පූජා කරගැනීමේ ආනිසංස තමයි අපි මේ ලෝකයේ දකින්නේ. දැන් ඔය රටේ ලෝකේ ඉන්න මහා දත්ප්‍රභු යෝ ඉන්නේ මහේශාක්‍ය මිනිස්සු මිනිස්සු. ඒ මොනවද? දානේ ඵලෙමයි මහත්යෝ. ඔය සමාදසාධාරණයක් කියන දෙයක් බුදුරජාණන් වහන්සේ එච්චර දේශනා කරන්නේ. ඒගොල්ලන්ගේ දානේ ඵලෙමයි ඒගොල්ලෝ මතු කරලා කොහෙන් හරි ගන්නේ. ඒ ගන්න. නමුත් ඒවා නිසා ඒගොල්ලෝ දැන් විනාශයට යනවා. ඒකයි කියන්නේ පින කියන්නේ ගින්දරක් කියලා. ඒ දානේ ඵලය ලැබෙනකොට ඒ ආයුෂ වර්ණයේ සැපේ බල නිසා ඒගොල්ලෝ විනාශයට යනවා. ඊශ්වරපතිකින් ඒ ආත්ම දුකටමයි වැටෙන්නේ. ඒකයි දානේ කියන භයානකභාවය. දානෙන් ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනකොට අපි දක්ෂ වෙන්න ඕනේ ආයුෂ වර්ණයේ සැපේ බලය ධර්මානුකූලව ගලප ගන්න. අපි ආයුෂ වර්ණයේ සැපේ බලයට බැඳුනොත් පිනම ගින්දරක් බවට පත් වෙනවා. මොකද අපේ විනාශයට මේක හේතු වෙනවා. විනාශයටම හේතු වෙනවා. ඒක තමයි දක්ෂ. ඒකෙන් දක්ෂ වෙන්න ඕනේ. නැත්නම් පින හරි බලවත් මාත්‍ර. පින බුදුරජාණන් වහන්සේටත් වළක්වන්න බෑ. කෙනෙක්ගේ පිනක් බුදුරජාණන් වහන්සේටත් වළක්වන්න බෑ. දැන් මේ ලෝකේ හොඳම පින්වන්තයා තමයි මාරයා කියන්නේ. ඔය වසවත්ති දිව පුත්‍රයා ඉන්නේ වස පරිණිමිත වසවත්ති. එයා තමයි මේ ලෝකේ ඉන්න ලොකුම පින්වන්තයා. තේරෙනවද? මොකද ඒ කියන්නේ පරිණිමිත වසවත්තිය තමයි මේ දිව්‍ය තල වලින් මාත්‍යෝ සැපම දිව්‍ය තලය. ඒගොල්ලන්ට අපිට අවුරුදු 2000ක් ඒගොල්ලන්ට එක දවසයි. අපිට අවුරුදු 2000ක් ඒගොල්ලන්ට එක දවසයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන තාම ඒගොල්ලන්ට දවස් එකමාරක් දීලා නැහැ මහත්තයෝ. ඒ තරම් මේ සැප වැඩි දිව්‍ය තලයක් ඒක. ඒ සැප වැඩි නිසාම මහත්තයෝ ඒගොල්ලන්ට අකුසලයේ ප්‍රකට නැහැ. අකුසලයේ ප්‍රකට නැහැ. දැන් මාරය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න උත්සාහ ගන්න වෙලාවෙ ඉඳන් බුදුරජාණන් වහන්සේට බාධා කරනවා. පිරිනිවන් පාන්න යනකොටත් බාධා කරනවා. ආයු සංස්කාරය අත්හරින කොටත් බාධා කරනවා. මුගලන් මහරහතන් වහන්සේගේ කුසත වින්දන එකපාරක් මාරය. මහා සංඝරත්නයට අප්‍රමාණ බාධා කරනවා. නමුත් එච්චර බරපතල අකුසල් කරගත්තා මාරයාට අකුසල් විපාකෙට එන්නේ ප්‍රකට නැහැ. අකුසලයේ ප්‍රකට ඇයි? පින බලවත්. පිනේ බලවත් භාවය නිසා බුදුරජාණන් වහන්සේටවත් කරන්න දෙයක් නැහැ. ඒක පින කියන්නේ ඒසා බලවත් දෙයක්. මත මේ ලෝකේ ශක්තිමත් දේ තමයි මේ පින කියන කාරණය. පින බලවත් වෙනකොට කරගන්න දෙයක් නැහැ. පිනේ බලවත් භාවය වැඩි වෙන්න අකුසල් විපාකයට එන්නේ ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් කවදා හරි මායя පින පිරිහිලා සතර පායට වැටුණොත් කල්ප ගණන් සතර පායට යාට දිගයි. නමුත් කාමයාට ප්‍රකට නැහැ. දැන් අපේ වර්තමාන සමාජය බලන්න ප්‍රභූ ජීවිත ගත කරන කොච්චර ඉන්නවද කියලා. ඒගොල්ලෝ අතින් අප්‍රමාණ සිල්පද විදෙනවා. තේරෙනවද? ඒගොල්ලෝ අතින් අප්‍රමාණ අපරාධයන් සිද්ධ වෙනවා. නමුත් අකුසලයේ ප්‍රකට පින බලවත්. පින බලවත්. ඒකයි පින කියන කාරණේ බුදුරජාණන් වහන්සේට වළක්වන්න බැහැ මාත්‍ය. මාරයා බුදුරජාණන් වහන්සේට බාධා කරද්දී බුදුරජාණන් වහන්සේට ඒව නවත්තන්න බැහැ. ඒක තමයි පිනේ බලය. පිනේ බලය කියන්නේ ඒකයි. පින යහපත් ආකාරයට ගලපගත්තොත් පින නිවන කරා අරගෙන යන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ පින නිවන කරා අරගෙන ගියා. මුගලන් මහරහතන් මුගලන් හාබේත මහරහතන් උපතිස්ස කෝලිතලා පින නිර්වාණය කරා අරගෙන ගියා. නමුත් තව කෙනෙක් පින අප්‍රමාණ සතර අපායකට අරගෙන යනවා. ඒක තමයි පිනේ තියෙන බලවත් භාවය. පින නවත්තන්න කාටවත් බෑ. ඒක තමයි බලවත් දෙයක් පින. මාත් කොළඹ ඉඳන් ආවේ. කොළඹ. උදේ 9:00 විතර බස් එක එන්නේ. උඩුකුස්සෙල්ලා බස් එකේ හරියන්නේ. මම වැඩිමඩ බස් එකේ. වැඩිමඩ බස් එකේ. වැඩිමඩ ගිහලා ආයෙත් තව බස් එකකින් මෙහෙට එනවා නේ. ඔව්.
සාමාන්‍යව කියනවා ඉතිරි කොටයි. ඒක නැත්නම් අද එන්නේ එක ගන්න නෙමෙයි. නේද? කෙනෙක් ප්‍රශ්න ආ උඩාල්ම තාන්නම් වෙන්නේ. ඉතින් කුසලයේ අතර තියෙනවද? පින කියන්නේ මාත්‍ය බුදුරජාණන් වහන්සේ පින කියන වචනේ කියන්නේ මාත්‍ය සැපේට කියන තවත් නමක්. තේරුණාද? මහත්යා සැපෙන් ජීවත් වෙනවා නම් ඒ පින නිසා. තේරුණාද? ඒක පින කියන වචෙන් තියෙන අර්ථය මොකද්ද? සැපේට කියන තවත් නම. වෙන දෙයක් නෙමෙයි. පින කියන්නේ උච්චරයි. සැපේට කියන තවත් නමක් තමයි පින කියන්නේ. කුසලයේ සහ අකුසලයේ කියන්නේ මාත්‍ය කුසලයේ කියලා කියන්නේ මොකද්ද? මේ සිතින්, කයින්, වචනෙන් සිදු කර ගන්නා වූ යහපත් දේ. තේරුණාද? අකුසලයේ කියන්නේ මොකද්ද? සිතින්, කයින්, වචනෙන් සිදු කර ගන්නා වූ අයහපත් දේ. එතකොට අපි මේ වචනයෙන් සිදු කර ගන්නා වූ අයහපත් දේ මොකද්ද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. කයින් සිදු කර ගන්නා වූ අකුසල මොනවාද? මේ පානා මේ සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයේ වර්ධව හැසිරෙනවා. තේරුණාද? එතකොට මනසින් සිදු වෙනා වූ වැරදි මොනවාද? ලෝභ, ද්වේෂ, මෝහ. එහෙනම් දැන් කුසලයේ සහ අකුසලයේ කියන්නේ මොකද්ද කියලා මාත් තේරුණාද? කුසලයේ සහ අකුසලයේ කියන්නේ සිතෙන්, කයෙන් සිදු වෙනා වූ, වචනෙන් සිදු වෙනා වූ යහපත් දේ සහ අයහපත් දේ. ඒක තමයි කුසලය. සහ අකුසලයේ කියන්නේ. පින කියන්නේ මොකක්ද? සැපේට කියන තව නම. එහෙනම් දැන් මේ වචන දෙකේ අර්ථ දෙක එකද වෙනද? වෙනස්. වචන දෙකේ අර්ථ දෙක වෙනස්. නමුත් යමෙක් සතුටෙන් ජීවත් වන්නේ තේරුණාද? එයා කුසල් දහම් වඩන නිසා. යමෙක් දුකෙන් ජීවත් වන්නේ එයා කුසල් දහම් වඩන නිසා. ඒ නිසා වචන දෙකේ අර්ථ වෙනස්. වෙනස් වුණාට මේ දෙක එකට බැඳිලා තියෙනවා. තේරුණාද? කෙනෙක් සතුටෙන් ජීවත් වෙ මහත්යා සැපෙන් සතුටෙන් ජීවත් වෙනවා නම් ඇයි? මහත්යා කුසල් දහම් වඩන නිසා. මහත්යා අකුසල් දහම් නම් වඩන්නේ මහත්යා සත්තු මරනවා නම් කාමයේ වර්ධවා හැසිරෙනවා නම් මත් වතුර බොනවා නම් මහත්යාට සැපයක් තියනවද? ඉතින් එහෙනම් මේ වචන දෙකේ අර්ථ දෙක වෙනයි මහත්යෝ. නමුත් මේ දෙක එකට බැඳිලා තියෙනවා. ඒක තමයි ඕක එච්චර වෙන දෙයක් නෑ. ඔක වෙනම ගන්න දෙන්නේ දෙකම එකට බැඳිලා තියෙනවා. යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ හෝ කුසල් දහම් වඩන නිසා. යමෙක් දුකෙන් ජීවත් වෙනවා නම් ඒ හෝ අකුසල් දහම් වඩන නිසා. එහෙම තමයි ඒක ගන්න තියෙන්නේ. ඒක තමයි වාක්‍යය. සාමාන්‍ය යන කියන මාතෘකාව. සාමාන්‍යයෙන් දැන් අපි සත්‍ය කුසල එහෙම දැන් හිතන කුරුල්ලෙකට නැත්නම් කන බස් එකකින් කියනවා. එතකොට අපි එතනදී නිකම්ම දැන් එහෙම තියනවාද නැත්නම් මේකෙන් මට හොඳක් මොකක් හරි වෙන්නේ කියලා එහෙම හිතාගන්න මොකක්ද වෙන්න ඕන අපි මෙහෙමයි මහත්තුන් කුරුල්ලෙකුට බත් ටිකක් දෙනවා කියන මහත්තුෝ මේ පල්ලෙහාම තියෙන පිනක් ඒක. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පින තමයි බුදුරජාණන් වහන්සේත් ඉන්නවා. තේරුණාද? රහතන් වහන්සේලාත් ඉන්නවා. සංඝයා අනුකරණ දෙන දාන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් ඉන්නවා, රහතන් වහන්සේත් ඉන්නවා, සංඝයා අනුකරණ දෙන දාන්නේ. ඒක තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දාන්නේ. දෙවෙනි දාන්නේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ නැහැ. නමුත් රහතන් වහන්සේ නම ඉන්නවා. සංඝයා ඉන්නවා. ඒ අයට සංඝයා අනුකරණ දෙන දාන්නේ තමයි දෙවෙනි ශ්‍රේෂ්ඨ දාන්නේ. තුන්වෙනි ශ්‍රේෂ්ඨ දානේ මාත් එතන අනාගාමී හාමුදුරුවෝ කෙනෙකුත් ඉන්නවා. හාමුදුරුවෝලත් ඉන්නවා සංඝයා අනුකරණ දෙන දානේ. ඊළඟට සකුද්දාගාමී හාමුදුරුවෝ කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් ඊළඟට සද්ධානුසාරි ධම්මානුසාරි කියන තැන ඊපස්සේ තමයි සාමණේර හාමුදුරුවෝ කෙනෙක් දෙන්න දාන්නේ. ඊට පස්සේ තමයි මාත්‍ය උපෝසත දස සීලය සමාදන් වෙච්ච උපාසක කෙනෙකුට දෙන දාන්නේ. ඊළඟට උපෝසත අට්ඨාංග සීලය සමාදන් වෙච්ච උපාසක කෙනෙකුට දෙන දාන්නේ. ඊළඟට ආජීවාට්ටමක සීලය, ඊළඟට පංච සීලය, ඊළඟට පෙරුවන් සරණ ගිය කෙනෙකුට දෙන දාන්නේ. ඊනොත් පල්ලෙහාට තමයි මහත්යෝ ඔය දුගී මගී යාචකයන්ට අනාථ නිවාසවලට ඔය අනාථ දරුවන්ට රෝහල් වල අයට එහෙම දෙන්නා වූ දාන්නේ. ඊනොත් පල්ලෙහාට තමයි බලු කපුටන්ට දෙන දාන්නේ. නමුත් මහත්යා රෝහලට දානයක් දෙද්දි ළමා නිවාසයට දානයක් දෙද්දි ඒ අය පංච සීලය සමාදන් වෙලා හිටියොත් ඊට අදාළ කුසලෙ එතන තියෙනවා.
නමුත් බලු කපුටන්ට දෙන දානේ මාත්‍ර දානයන්ගෙන් පල්ලෙහාම තියෙනවා. නමුත් ඒකෙත් ආංශංශ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙත් ආංශංශ තියෙනවා කියන දේශනා කරනවා. ඒ සැදින් සතෙකුට දානයක් දෙද්දී එයාට කුස පිරෙන ආහාරයක් දෙනවා කියන කාරණේ යමක් අතහරිනවා කියන කාරණේ තමයි දෙන්නේ. සමාගයේ සැපේ උදෙසා තීන දේ තමයි අතහරිනවා කියන තැන ඉඳලා එතන නික්කම්මයේ උදෙසා ඒ දාණය දෙනවා. එහෙම නැතුව අපි බත් කාලා අපිට බත් ටික කා ගන්න බෑ ඉතුරු ටික දුන්නායි කියන කාරණේ දානයක් වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම බත් ටික ගන්න කන්නේ ඉස්සෙල්ලයි සතෙකුට බත් ටිකක් අයින් කරන්න ඕනේ. ඒක තමයි සැබෑම දානේ බවට පත් වෙන්නේ. එහෙම තමයි. අනිත් එක තමයි දුප්පත් කෙනෙක් මම දුප්පත් කියන්නේ කොළඹදී අනිත් ඔය ඉන්නවනේ අපිට බොරැල්ල එහෙම පොඩි පොඩි ළමයි ඉන්නවා හරියට. දැන් අනිත්යන් දැන් මොනවද හැදක් අපි හැදක් සංඥාවෙන් පූජා කරන්න ඕනේ නම් දැන් ඉතින් ලොකු ප්‍රමාණයක් හදාගන්න වත් තමයි. හැබැයි දැන් බුද්ධ පූජාව තියෙනකොට අපිට බොහොම පොඩි ප්‍රමාණයක් නේ. මොකද සද්ධානයක පිළියෙල. දෙතර පිළියෙල කරලා අපි ඒක බුදුහාමුදුරුවෝ පූජා කරනවා. එතකොට ඒ කියන්නේ එතකොට කුසලයක් වෙනවනේ අපිට. එහෙම වෙලා තියෙන තව කෙනෙක් ඉන්න සල්ලි තියෙන කෙනෙක් පන්සලේ ඉතනක ස්වාමීන් වහන්සේලා 12 නමක් වැඩ ඉන්නවා කියලා. බොහොම හොඳට හොඳට පිළියෙල කරලා ඒ ස්වාමීන් වහන්සේ හැමෝටම පූජා කරනවා. එයාලා උත්පත් කරලා කියනවා අනේ මටත් එහෙම තිබුණා කියලා. හැබැයි එයා බුදුහාමුදුරුවන්ට පූජා කරා. එතකොට එතනදී කුසල ඒක චේතනාව මාත්‍රය. චේතනාවම් වික්කවේ කම්මම දාන. වෙන දෙයක් නෙමෙයි. චේතනාවෙන් සකස් කරගන්න. චේතනාව සකස් කරගත්තා නම් මේ ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. චේතනාවෙන් සකස් කරගන්න. යා සංගය අරමුණු කරගෙන ලෝභකමින් දුර වෙලා ඒ චේතන සකස් කරගත්තා නම් එහි කුසල විපාකෙ තියෙනවා. නමුත් ඒ දෙන එක සංගය අරමුණු කරගෙන දෙන්න ඕනේ. එතන තමයි දැන් බුදුරජාණන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේට පූජා කරන දෙයට වඩා මහා සංඝයාට පූජා කරන දේ ආංශංශ වැඩි කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා. ඒක ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. චේතනාවෙන් සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් අපි ඒ කැදේ පිළිවෙල තියලා අපි කිව්වොත් මේක බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා. ඔව් ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒක තවත් කුසලෙ වැඩි වෙනවා. එහෙයි. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මේක පූජාවේ වාස් කියලා තිබ්බොත් ඉතින් ඒකේ කුසල් පක්ෂය වැඩි වෙනවා. ඒක වැඩි වෙනවා. ඉතින් අපි ඔතනින් තව ඉස්සරහට යන්න වෙනවා මාත්‍ය. ඕක තාම පල්ල ප්‍රාථමික තැනක් ඔතන තියෙනවා. දාන සීල භාවනා. ඔතන තමයි ඒක. අපි සීල සමාධි ප්‍රඥා කියන තැනට යන්න ඕනේ. දැන් ඔතන එතනම රැඳිලා ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේට මහත්යා පූජා කළා වූ කැඩ දානයන් ගිලම්පස එක ගොඩක් ගැහුවොත් මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ සාපි බුදුරජාණන් වහන්සේලාට පූජා කළේ. එහෙනම් මාත් ඔතනින් අපි ඉස්සරහට යන්න වෙනවා. ඔතනින් ඉස්සරහට යන්න වෙනවා. ඒ ඉස්සරහට යන්නේදී බුද්ධ පූජාව අවශ්‍යයි. නමුත් අපි ඊටත් එහාට යන්න ඕනේ බුදුරජාණන් වහන්සේට කරන් තියෙන ශ්‍රේෂ්ඨ පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව කියන කාරණය. ප්‍රතිපත්ති පූජාව කියන කාරණය. ඉතින් තමයි යන්නේ. අතන අපි තව හිතලා රැඳිලා ඒව කරන හැටි ඒව කරන්න ඕනේ. මොකද හැමෝගෙම ඉන්ද්‍රිය ධර්මයන් එක හා සමානව වැඩිලා නැහැ. ඒ නිසා කාටවත් අපිට මේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව කියන්නේ පා කියලා කියන්න බෑ. තේරෙනවද? ඒ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණයන් මත එක එකනා එක එක දේවල් කරනවා. වෙසක් දවසට තොරණක් දාන තියන්න එපා කියලා විතක් කූඩුවක් හදන්න එපා කියලා අපිට කියන්න බෑ. මොකද ඒ තුලින් උස්සනතන පිළිසක් ඉන්න මොකද ඊට වඩා ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. ඉනුත් එහාට ගිහලා බුද්ධ පූජාව කියලා තැනතන පිළිසක් ඉන්නවා. ඉන් එහාට ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ ඒවා කරමින් අපේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි කරමින් මහත්යෝ ආහිතෙන් ප්‍රතිපත්තිය කියන තැන යන්නේ. ආමිතෙන් ප්‍රතිපත්තිය කියන තැනට යන්නේ. එහෙම නැත්නම් ඉතින් අපි මේ ජීවිතේ තාම සුගතිය කියන තැනට කොටු වෙන තැන කොටයි අපි යන්නේ. ඉන් එහාට යන්නේ නැහැ. ඒ නිසා අපි එතනදි දකින්න ඕනේ බුද්ධ පූජාවක් කියන්නේ අනිත්‍ය උදයක්. බුදුජානක වහන්සේ කියන්නේ අනිත්‍ය උදයක් කියන කාරණේ. තේරෙනවද? ඉතින් ඒක දකින්න නම් ඉතින් ධර්මයේ තුල අපි අදලෝ ශ්‍රද්ධාව සරස් කරගන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ ওই ධර්මය අපිට කියන්නේ. මේ දෙයක් නෙමෙයි. බුද්ධ පූජාව කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කාලේ බුද්ධ පූජාවක් තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලේ කවුරුත් බුද්ධ පූජාවක් තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලේ අප්‍රමාණ මුළු දඹදිවම හැම ගමක් නියංගමක්ම පාසා හැමදාම උදේ ස්වාමීන් වහන්සේලා පිට පාතලා තියෙනවා.
මොකද බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා. ඉතින් අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ පිටිපස්සේ ඉන්නේ හැම ගමකම හැම දැනකම පින්ඩපාත වෙනවා. පින්ඩපාත නොවන පැත්තක් නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේලා හැමදාම පින්ඩපාත වෙන නිසා හැම ගෙදරම උදේට ආහාර වේලෙන් කොටසක් අයින් කරලා තියෙනවා. කොටසක් අයින් කරලා තියෙනවා. එයා දන්නවා අද කොයි වෙලාවකද ස්වාමීන් වහන්සේ නමක් එන්නේ. ඉතින් ආපුවම බෙදෙනවා. ඉතින් මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ පින්ඩපාත ක්‍රමේ අඩංගු වුණා. ස්වාමීන් වහන්සේලා පන්සල් හදාගෙන ආරණ්‍ය හදාගෙන මේවාට කොටු වෙලා මේවාට දායකයෝ ගෙන්නගෙන ඔන්න ඔය ක්‍රමයට හැදුණා. හැදුණාට පස්සේ දැන් ගම් වලට හාමුදුරුවෝ යන්නේ නැහැ. අනේ දැන් අර මිනිස්සු මෙච්චර කාලයක් පුරුද්දට අර දානේ හදාගෙන ඉන්නවා කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් එන්නේ නැහැ. අන්න ඉන්පස්සේ තමයි මේගොල්ලෝ මේ කොටස බුදුරජාණන් වහන්සේ උදෙසා කියලා ඔන්න පූජා කරන්න ගත්තේ. ඒ තමයි මුල් කාලේ බුද්ධ පූජාවක් තිබෙන්නේ නැහැ මහත්තයෝ. තේන්න. බුද්ධ පූජාවෙන් හැටියට කලේ සංඝයාට පූජා කරන්නා වූ පූජාවල්. ඊපස්සේ සංඝයා නැතුව ගියාට පස්සේ පිටපාත වැඩිම දුර්වල වුණාට පස්සේ තමයි අර මුල් කොටස ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේට කියන්නේ පුරුදු. ඒ කියන්නේ පුරුදු. ඉතින් ඒ නිසා මාත්‍රේ ඒ ධර්මතාවයන් අපි වඩමින් අපි ඉස්සරහට යන දක්ෂ වෙන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා මාර්ගයේ දාන සීල භාවනා මාර්ගයේ පසු කරමින් අපි සීල සමාධි ප්‍රඥා මාර්ගයේ යන්න දක්ෂ වෙන්න. මෙතන තමයි දක්ෂභාවය. එහෙම නැත්නම් ඉතින් අපි තාම අර ගහේ කොළාක් එකතු කර ඉන්නවා. බඩලෙක් ඉන්න මාංශයක් ඉන්න එයාට ලස්සන මේසයක් හදා ගන්න ඕනේ. එයා කැලේට යනවා ගහක් හොයාගෙන. ලස්සන අරටුවක් තියෙන ගහක් තියෙනවා. නමුත් ඒ අරටුව හඳුනන්නේ නැහැ මහත්තයෝ. එයා ගහේ කොළ ටිකයි අතු ටිකයි කපාගෙන එනවා ගෙදර. එන්නේ මොකටද මේසයක් හදන්න. බුදුරජාණන් වහන්සේ එයාට මේසයක් හදන්න පුළුවන්ද කියලා. ඒක බෑ. මොකද එයා ගෙනාවේ අරටුව කියලා කොළයි අතුයි. තව පුද්ගලයෙක් ඉන්න එයාටත් මේසයක් හදන්න ඕනේ. එයා යනවා ගහක් ළඟට අරටුව තියෙන ගහක් තියෙනවා. නමුත් එයා දැන් කොළ හඳුන ගන්නවා. කොළ නෙමෙයි අරටුව කියලා. නමුත් එයා පොත්ත රැගෙන එනවා. පොත්ත තමයි අරටුව කියලා. නමුත් එයාට හදන්න බැහැ කියලා. තුන්වෙනි කෙනෙක් ඉන්නවා. එයාත් යනවා. එයා පොත්තක් හඳුන ගන්නවා. අර කොළයක් හඳුන ගන්නවා. නමුත් එයා ගහේ තියෙන එළය ගහගෙන එනවා. මේක තමයි අරටුව කියලා. ඉතින් එයාටත් කවදාකවත් ඒක හඳුන ගන්න බැහැ කියනවා. හදන්න බැහැ කියනවා. හතරවෙනි යනවා. එයා ගහ හඳුනනවා. එයා අරටුවක් හඳුනනවා. එයා ගහේ අරව ඔක්කොමයින් කියලා අරටුව අරන් ඇවිල්ලා මේසේ හදා ගන්නවා. ඒ වගේ මහත්වෝ ඉතින් අපි අරටුව මතු කරගන්න දක්ෂ වෙන්න. අපි තාම ආමිෂයේ තුල ඉන්නවා කියනවා මහත්වෝ. ඒ කියන්නේ අපි තාම ගහේ කොළාතු එකතු කරමින් පොතු එකතු කරමින් අලේ එළිය එකතු කරමින් ඉන්නවා. අරටුව තාම අපි හඳුනගෙන නැහැ. ඒක අරටුවයි අපි හඳුන ගන්නවා. අරටුව හඳුනගත්ත තැනදී අපි බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකිද්දී බුදුරජාණන් වහන්සේගේ රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනායි කියන කාරණේ දකින්න. බුදුරජාණන් වහන්සේගේ රූපකායත් අර විරාගයේ කරත්තයක් වගේ දුර්වල ස්වභාවයක ජාති ජරා ව්‍යාධි මරණයට ලක්ුණායි කියන කාරණේ දකින්න. එතන තමයි සැබෑම බුද්ධ පූජාව. එච්චර. මාත්‍ය බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකිද්දී එකපාරට දකින්න පුළුවන් නම් අර පිරිනිවන් මන්ත්‍රකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනායි කියන්නේ ඊට වඩා බුද්ධ පූජාවක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපකාය දැකීදී මහත්යට දකින්න පුළුවන් නම් අර අවුරුදු 80 වගේ වයසේදී අර හැරමිටි වාරුවෙන් අවසාන වෙලාවේ අර ලේ අතිසාරය හැදිලා අප්‍රමාණ දුකටපත් වුණා බුදුරජාණන් වහන්සේගේ රූපකාය. ඒක තමයි සැබෑම බුද්ධ මේ පූජාව. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ උත්සාහ කරන්නේ කියන පූජාව. මොකද්ද පූජාව? රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දකින්න. රූපේ ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණ දකින්න. බුදුරජාණන් වහන්සේගේ රූපය සතර මහා ධාතුන් හැදිනා වූ රූපයක් කියලා. ඊට වඩා බුද්ධ පූජාවක් නැහැ මහත්තයෝ. වෙන බුද්ධ පූජාවක් නැහැ. ඉතින් ඒක තමයි දැන් අපේ ජීවිතේ අපි කරන බුද්ධ පූජාව. ඒකයි. කවුරුහරි බුද්ධ පූජාව කියන්නේ කිව්වොත් බුද්ධ පූජාව අත ගහලා ඒකට උත්සීලේ වන්දනා කරනවා. නමුත් අපි දකින සැබෑම බුද්ධ පූජාව තමයි බුදුරජාණන් වහන්සේගේ රූපකාය අලු ගොඩක් ධාතු වහන්සේලා ගොඩක් කියලා. ඒක තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකනේ උන්වහන්සේ සාරාංශ කල්ප ලක්ෂ ගානක් පෙරම් පුරුවේ අපිට ඔය බුද්ධ පූජාවේ ආනිසංස කියලා දෙන්නේ. එතෙන්ට තමයි අපි එන්නේ. ඉතින් එතෙන්ට එන්න නම් මහත්යෝ අතන පසු කරගෙන එන්න ඕනේ. නමුත් අපි එතන රැඳී ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ධර්මයේ කියන්නේ එක තැන පල් වෙන තැනක් නෙමෙයි. අපි අදියෙන් අඩි ඉදිරියට එන්නේ.
ඉතින් එතනින් ඒ නිසා අපි ඉස්සරහට එන්න වෙනවා. ඒ කියන්නේ කුරුල්ලාට කන්න දෙන තැනින් ඉස්සරහට එන්න වෙනවා. බුද්ධ පූජාව කියන තැනින් සැබෑ බුද්ධ පූජාව කියන තැනට එන්න වෙනවා. කුරුල්ලාට කන්න දීලා කවදාකවත් අපිට ගැළවිල්ලක් ලබන්නේ. කුරුල්ලා කියන්නේ සතර අපායේ කියන්නේ අකුසලේ ඵලයක්. අකුසල් මූලයන් නොවැඩීමින් කල්ප ගණන් දුකෙන් දුකට ගිහිල්ලා සතර අපායේ කල්ප ගණන් දුකට පත් වෙන කෙනෙක් තමයි කුරුල්ලෙක් කියන්නේ. ඊට වඩා දෙයක් එයා තුල නැහැ. නමුත් එයාට බත් කටක් දුන්නත් ඒක පිනක්. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ. ඊට වඩා ඉස්සරහට ධර්මයේ තුලින් ආස්තේම අපි කරනවා. හරි සමහරවල් ආනද පොළොමිනන්නේ ඇවිල්ලා සයකමාරක් කියලා කියන්නේ සයකමාරක් කියන්නේ දෙවි ධර්මදේශනාවක් ධර්මයේ කියනවල වෙලා යනවා තේරෙන්නේ. මාතර මොකද මාතර දැන් හිමාලය ගැන හිතන්නේ ඒ කාලේ සතර අපායෙන් දෙන්න මහත්මයා නම නවරුත් යන්න කියලා හැදුවේ අනේ මේ ශ්‍රී ලංකාවේ අතර සද්දාර ඇති කරගෙන ඊයේ ආර්ථික කිසිමක් කැමති නෑ ඉස්සර යනවා ඔව් නෑ ඒක පිස්සු වැඩනේ මහත්මයා විකාරයන් ඔය අනේ අම්මේ මට නම් මේ තේරුම් නැති ඇයි තේරුමක් ඇතියට නම් කමක් නෑ. උදේ ගිහිල්ලා මොන හරි වෙලාවෙ වෙච්ච වෙලාවක අපි දිව්‍ය ලෝකේ හරි ගිහිල්ලා ඉපදෙනවා නම් තව කමකුත් නෑ. ඒ කියන්නේ ඔය නිකන් තේරුමක් නැති ඇයි. ඔය හිත වැඩෙන්න දෙන්න එපා. ඒ හිත සකස් වෙනකොටම ඔය හිතක් මාත්‍යෝ වෙන දෙයක් නෙමෙයි. හඳට යන්න ඕනේ කියලා සකස් වෙන්නේ හිතක්. ඉතින් ඔය හිතේ ඉතින් නිත්‍ය වශයෙන් අරගෙන විතර්ක සකස් කරගෙන යා අවසානයේ හඳට යනවා. එච්චර තමයි. ලෝකෙ ඉතින් හිතක් සකස් වෙන්නේ ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ඔය හිත නිත්‍ය වශයෙන් දන්නේ. ඒතන දැක්කම එතන ඉඳන්ම මාත්‍යට හිමාලය දකින්න පුළුවන්. මේ කිකාලේ පැයක හමාර ගැටලු තහපු දෙකම මේ ජීවිත ගන්න මම හවුරේ ගත්තේ නැහැ කවදාවත් නෑ ඒක ධර්මයේ කියන්නේ මාත්‍ය මොකද එහෙම නැත්නම් ඉතින් මහත්යා මේ ගත කරන ජීවිත වගේම බුදුරජාණන් වහන්සේ කියන මහත්යා සක්විති රජ වෙලත් ඉඳලා තියෙනවා කියලා. සක්විති රජ කියන්නේ මොන තරම් ආශිර්වාදද? අවුරුදු 84000ක් ආයුෂ තියෙන කාලේ සක්විති රජ පහළ වෙන්නේ. ස්ත්‍රී රත්නයක් දිව්‍යතලයෙන් දිව්‍යාංගනාවක් බහින්නේ මහත්යාගේ විශ්වවිද්‍යාලය. පුතු දහසක් ලැබෙනවා කියලා. මොකද අවුරුදු 84000ක් ආයුෂ. ඒ කියන්නේ එර්දියෙන් එන ඇතෙක් ලැබෙනවා කියන එර්දියෙන් එන අස්සෙක් ලැබෙනවා කියන මාර්ගය. එහෙම ලැබිලත් අපි සෑහුනේ නැහැ. තේරෙනවා. මුළු ලෝකෙම දික්විජය කරන්න පුළුවන් පුතු දහසක් ලැබෙනවා කියන්නේ. එහෙම ලැබිලත් සෑහුනේ නැහැ. ඔය විදිහට සෑහීමකට පස් කරන්නේ නැහැ අපි. කවදාකවත් සෑහීමකට පස් කරන්නේ නැහැ. ඒ කියන්නේ හිත කොටෝ කියන පස්සේ දෙදුවන්න එපා. ඔය හිත කවදාකවත්. මොකද ඔය හිතමයි මාර්ගය. සංසාරේ කල්ප ගණන් අපි දුකට දැන්නේ. ඔය හිත ඔයා දුව දාන්නේ ආයිමත් අපි සතර පායකට ඇදලා දානවා. ආයිමත් අපි නිරේකට ඇදලා දානවා. ආයිමත් අපි ප්‍රේත ලෝකෙකට ඇදලා දානවා. ඒක හිතමයි ඇදලා දාන්නේ වෙන කවුරුත් නෙමෙයි. වෙන කවුරුත් නෙමෙයි. නමුත් හිත කියන්නේ පස්සේ අපිට අයිති නැහැ. අපි ඒක තේරුම් ගන්නේ නැහැ. තේරුම් නොගන්න නිසා හිත නිසා අපි අප්‍රමාණ දුකකට පස් වෙනවා. කේන්තියක් සකස් වෙනවා. කේන්ති කියන්නේ මොකද්ද? පස්සේ. වෙන දෙයක් නෙමෙයි. මොකද්ද පස්සේ කියන්නේ? අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඥානය. ඇස, බාහිර රූපය, විඥානය. ඇසෙන් මොන තරහකාරයක් දකින්න මේ දෙක විඥාන එකතු වෙනවා පස්සේ. ඔන්න කේන්තිය සකස් වෙනවා. කන, වැරදි ඕනනම් යමක් ඇහෙනවා. බාහිර රූපයත් ශබ්ද ඇහෙනවා. විඥාන තුන එකතු වුණා පස්සේ. මනසත් සිතුවිල්ලක් ඇති වෙනවා. රූපයක් අනුව විඥානය එකතු වෙනවා පස්සේ. ඉතින් පස්සේ අපි ද්වේෂයෙන් හිතේ නිත්‍ය වශයෙන් ගන්න. අරන්කින් කල්ප ගන්න දුකට වැටේ. මරණ වෙලාවේ ද්වේෂයක් සකස් වුණා සිත කල්ප ගන්න දුකේ. නමුත් ද්වේෂය කියන්නේ මොකද පස්සේ? තුනේ එකතු. අපි ඔය තුනේ එකතු කියලා අපි දැක්කේ නැහැ.
ඒක අපි නිත්‍ය වශයෙන් ගන්න. එනිසා ඒක ඔය සකස් වෙන්නේ හිතක් මහත්යෝ. ඔය හිත නිත්‍ය වශයෙන් ගන්න යන්න එපා. මොකද ඔය හිත නිසා සමාජ මහත්යන්ට තව ජීවිතේ ගොඩාක් දේවල් ප්‍රමාද වෙන්නේ පුළුවන්. අන්ත විවාහයක් වැනි දෙයකට අදහසක් තියෙනවා නම් තව කල්යන් යන්නේ ඒවත් තව දුර්වලභාවයට පත් වෙන්නේ පුළුවන්. තේරුණා. මේ නිසා ඉතින් මහත්යයි කටයුතු අපිට ඒවා මේ අවවාද අනුශාසනා කරන්න බෑ කෙනෙක් විවාහ ජීවිතය සම්බන්ධ අනාගතය සම්බන්ධ. නමුත් ඒව තමන්ගේ අම්මා තාත්තලා කැමැත්ත අනුව සහෝදර සහෝදරයන්ගේ කැමැත්ත අනුව ඒ කටයුතු වලට හිතේ මුකරනවා. ඒ පැත්තට වැඩෙනවා නම් එහෙම නැත්නම් තනිකර ජීවිතයක් ගත කරනවා නම් ඉතින් ඒ විවාහ එහෙම ගත කරනවා නම් ඒ පැත්ත ඒ මහත්ය කැමති ආකාරයෙන් සිද්ධ කරනවා. නමුත් ඔය කරන දේ නම් හිමාලය ප්‍රශ්නේ නම් මහත්ය අත්හැරලා දානවා. ඒක නම් අපිට අනුමත කරන්න බෑ. තේරෙනවද? ඕක මම හිතන්නේ නැත්තේ කිසිම තේරුමක් නැති වැඩක්. හොඳේ. ඒ නිසා මේ එවැනි දේවල් ගන්න ඕනේ. කඳු නගින්න ඕන ඕන තරම් කඳු දැන් මහත්ය මේ ඉස්සෙල්ලා කොහෙද ඉන්නේ මහත්ය? මේක අලකුවත් තමයි. මොකක්ද අලකුවත්? අලකුවල කියලා පටන් ගන්නකොට මම මෙතෙන් දෙන්නත් බැරි ඒක මම මෙයාටින් හදාගෙන පුරුදු වෙච්ච තැන සාහය පටන් ලේවි. ඒ මිනිස්සුත් ඔක්කොම දාන්නා නෝලයන් දාන්නා පස්සේ ඉතින් මෙතන හිතමු මැනේජර් පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නයක් කරලා යන්න උනේ පස්සේ කොහොමද සීරුත් කියලා මම කියලා මම දැම්මා. මේ රජයේ දේවල් නෑ මේ ප්‍රයිවට්